හරි. හරි. දුවල පුතාලා අපි යන්නේ අපි ඔන්ලයින් පන්තිය භෞතික විද්‍යාව 2027 ඔන්ලයින් පන්තිය ආරම්භ කරන්න. අපිට ටිකක් ඔන්ලයින් පන්තිය පටන් ගන්න එක භෞතික පන්ති එක්ක සමගාමීව කරගන්න බැරි වුණා අවුරුදු නිවාඩු වගේ දේවල් කීපයක් නිසා. පන්ති අපි ටිකක් පරක් වෙලා පටන් ගන්නෙ. එතකොට සති කීපයක් සති 3ක් 4ක් සාමාන්‍ය පුරුද්ද තමයි ෆිසික්ස් ඕනම විෂයක පන්තියක් ආරම්භ කරනකොට සාමාන්‍ය පුරුද්ද තමයි ඒ විෂය ගැන හැඳින්වීමක් දීලා විභාගය ගැන දැනගැනීමක් දීලා විෂය නිර්දේශය ගැන හැඳින්වීමක් දීලා පන්තිය ආරම්භ කරන එක. නමුත් අපි ටිකක් පහුවෙලා හින්දා සති කීපයක් පහුවෙලා හින්දා අපේ ෆිසිකල් භෞතික පන්තිත් එක්ක සමගාමීව මේ පන්තිය ගන්න ඕන නිසා ටිකක් අපි පන්ති වැඩිපුර කරනවා. ඊට අමතරව අර විෂය හඳුන්වා දීම මේ වගේ දේවල් පොඩ්ඩක් පස්සට තියලා අපි කෙලින්ම අද පාඩම පටන් ගන්නවා. පළවෙනි පාඩම කෙලින්ම පටන් ගන්නවා. ඔයාලට පේනවා ඇති බෝඩ් එකේ මම පළවෙනි පාඩමේ මාතෘකාවත් ලියලා තියෙන්නේ. පළවෙනි පාඩම මිනුම පාඩම අපි පටන් ගන්නවා. විෂය හඳුන්වා දීම මේ වගේ දේවල් පොඩ්ඩක් අපි පස්සට තියලා. හරි, ඒ සඳහා අපි වෙනම දවසක් යොදාගෙන වෙනම අමතර වෙලාවක් යොදාගෙන මේ දේ කරමු. හරි. එතකොට මම ඔයාලට මගේ ගෲප් එකේ ඔන්ලයින් ගෲප් එකේ පොඩි හැඳින්වා දීමක් දුන්නා. මොන පාඩම්ද විෂය තියෙන්නේ, පාඩම් කීයක් තියෙනවද, ඒ වගේ ටිකක් පොඩි හඳුන්වා දීමක් දුන්නා. නමුත් අපි විස්තරාත්මකව අපි කතා කරමු වෙන පන්තියක විෂය කොහොමද ඒ විෂයේ ඒක පාඩම් ගැන, ඊළඟට කොහොමද මේ භෞතික විද්‍යාව ඉගෙන ගන්න ඕන, භෞතික විද්‍යාවට ඒ සාමාර්ථයක් ගන්න අපි මොකද කරන්න ඕන, ඔන්න වගේ දේවල් අපි පොඩ්ඩක් අපි කතා කරමු ඒ අමතර පන්ති. හරි, දැන් අපි කෙලින්ම අපි පාඩම් පටන් ගමු. පළවෙනි පාඩම මොකද්ද? මිනුම් උපකරණ කියලා තමයි ප්‍රසිද්ධ. හැබැයි හරි පාඩමේ නම පළවෙනි පාඩම මිනුම. හරි, නැත්නම් මිනුම්. හරි, මිනුම්. හරි, මාතෘකාව ලියන්න එක මිනුම්. හරි. මේ පාඩම පටන් ගන්න කලින් මම පොඩ්ඩක් කියන්නම් භෞතික විද්‍යාව කියන්නේ මොකක්ද කියන එක. මොකද කෙටියෙන් දැන් ඔයාලා සමහර ගොඩක් වෙලාවට ඔය print out එක එහෙම අරගෙන නැතිනේ ටියුට් එකේ. හරි, අනිවාර්යෙන් පන්තිය පටන් ගන්න කලින් ඒ print out එක අරන් ඉන්න ඕන ටියුට්ස් වල. නැත්නම් වැඩේ කරන්න අමාරුයි. ෆෝන් එකෙන් බල එහෙම කරන්න බෑ. ඒකේ ලොකු නිර්වචනයක් ඇතිනේ. හරි, පදාර්ථය, ශක්තිය, ඔන්නෝ වගේ මොකද්දෝ කියලා තියෙනවා. ඔය නිර්වචන වැඩක් නැහැ. හරි, භෞතික විද්‍යාව හැම නිර්වචන කටපාඩමින් කවුරුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔය නිර්වචන කෙලින්ම ඉංග්‍රීසි නිර්වචනේ සිංහලට පරිවර්තනය කරලා ඔය තියෙන නිර්වචනයක්. එහෙම නෙමෙයි. අපි තේරෙන භාෂාවෙන් අපි ඉගෙන ගමු මොකද්ද මේ භෞතික විද්‍යාව කියලා කියන්නේ කියලා. හරි, ෆිසික්ස් භෞතික විද්‍යාව කියන්නේ මොකද්ද කියලා. හරි, භෞතික විද්‍යාව කියලා කියන්නේ බේම් මෙහෙම. දැන් අපි මේ භෞතික විද්‍යාව අමතක කරලා මේ පෑන් අපි ඉගෙන ගමුකෝ. ක්ලිප් එකක් තියෙනවා, පෑනක් තියෙනවා, මෙතන තුඩක් තියෙනවා, මෙතනින් තින්ත දානවා. ඊට පස්සේ මේක එක චීන අකුරු අනම්මනම් ලියලා තියෙනවා. ලස්සන ස්ටිකරයක් තිබිලා මැකිලා ගිහිල්ලා මේ පෑන ගැන ඉගෙන ගත්තානේ. හරිනේ, පෑන. හරි, පෑන ගැන ඉගෙන ගත්තා. ඔන්න ඔය වගේ මේ භෞතික ලෝකය ගැන ඉගෙන ගන්න එකට අපි කියනවා භෞතික විද්‍යාව. දැන් මේ පෑන ගැන ඉගෙන ගත්තා වගේ මේ භෞතික ලෝකය ගැන ඉගෙන ගන්න එකට අපි කියනවා භෞතික විද්‍යාව. භෞතික ලෝකය කියන්නේ මොකද්ද? ඉවරයක් තියනවද? නැහැ. ඔයාලා ඉන්න මේසේ, පුටුව, පොත, ෆෝන් එක, පෑන, ගෙදර, පාර, බස් එක, පෘථුවිය, ගස්, මුහුද, සෞරග්‍රහ මණ්ඩලයේ විශ්වය මේ ඔක්කොමනේ. හරි, ඔයාලගේ බඩවැල්, වකුගඩු, හදවත ඕවා භෞතික ලෝකේ. එතකොට මේ භෞතික ලෝකෙ ගැන ඉගෙන ගන්න එකට අපි කියනවා භෞතික විද්‍යාව. මේ විෂය මේ භෞතික ලෝකෙ විස්තර කරලා දෙන විෂයට අපි කියනවා මොකද්ද? භෞතික විද්‍යාව. එතකොට ඔයාලට ඒකෙන්ම හිතා ගන්න පුළුවන් මේ කොච්චර විෂය කොච්චර පුළුල්ද, කොච්චර ගැඹුරුද, කොච්චර ලස්සනද කියලා. හරි? ඒ කියන්නේ මේ භෞතික ලෝකෙ ගැන ඉගෙන ගන්න එක කරන්නේ. හරි, මේක ඉවරයක් නැහැ. ආරම්භයක් හොයන්නත් බෑ, ඉවරයක් හොයන්නත් බෑ. හරි, එතකොට භෞතික විද්‍යාව කියලා කියන්නේ මොකක්ද කියලා කවුරු ඇහුවොත් ඔය නෝට් එකේ දීලා තියෙන නෝට් එකේ නෙමෙයි මොකද්ද මේ ඔය
ටියුට් එකේ දීලා තියෙන අර කටපාඩමින් තියෙන එක නෙමෙයි. ඒක ඇහුවොත් මටත් මතක නැහැ. භෞතික විද්‍යාව කියලා කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් මොකද්ද? මේ භෞතික ලෝකෙ ගැන සිද්ධ වෙන සංසිද්ධි විස්තර කෙරෙන විද්‍යාත්මක පසුබිම තමයි. මේ විද්‍යාව තමයි භෞතික විද්‍යාව කියලා කියන්නේ. හරි මේ භෞතික ලෝකෙ විස්තර කරන එක. මොකද නම් භෞතික විද්‍යාව. right? හරි. එතකොට මේ භෞතික විද්‍යාව විස්තර කරන්න හරි? ඒ කියන්නේ භෞතික විද්‍යාව විස්තර කරනවා කියලා මොනවද මේ කරන්නේ? ඔයාලා දැන් වාඩි වෙලා ඉන්නවා. ඔයාලා වාඩි වෙලා ඉන්නේ කොහොමද වැටෙන්නේ නැතුව? ඒක භෞතික ලෝකේ විස්තර කිරීමක්. ඔයාලට මාව පේනවා. ඔයාලට කොහොමද මාව පේන්නේ? ඊළඟට ඔයාලට මාව ඇහෙනවා. ඔයාලට කොහොමද මාව ඇහෙන්නේ? ඔයාලට අඹ ගෙඩියක් පොළොවට වැටෙනවා පේනවා. ඇයි පොළොවට වැටෙන්නේ? කොහොමද පොළොවට වැටෙන්නේ? ඇයි පොළොවටම වැටෙන්නේ? ඔන්න උත්තර හොයන්න. ඒ තමයි භෞතික විද්‍යාව. ඉර පායනවා. ඉර එළිය දෙනවා. කොහොමද ඉර එළිය දෙන්නේ අපිට? ඉර ශක්තිය දෙනවලු. ඉර ආහාර නිෂ්පාදනයට උදව් කරනවලු. කොහොමද? භෞතික විද්‍යාව. මිනිස්සෙක් ලිස්සන්න යනවා අමාරුවෙන් බේරෙනවා. කොහොමද ලිස්සන්න ගියේ? කොහොමද බේරුනේ? භෞතික විද්‍යාව. මිනිස්සෙක් පීනනවා. නැත්නම් මුහුදේ මාළුවෙක් පීනනවා. කොහොමද පීනන්නේ? භෞතික විද්‍යාව. බෝම්බයක් පුපුරලා මිනිස්සු මැරිලා යනවා. බෝම්බේ පිපුරුවේ කොහොමද? ඇයි මිනිස්සු මැරෙන්නේ? භෞතික විද්‍යාව. එතකොට මේ භෞතික විද්‍යාව කියන එක මේ ලෝකේ හැම තැනම ඔයාලා ගාව, ඔයාලගෙන් ඈත, ඔයාලගේ මැද දුරේ හැම තැනම තියෙන විෂයක්. මේ විෂයෙන් කාටවත් ගැලවෙන්න බෑ. ඒ නිසා මේක ලස්සන විෂයක්, ජීවිතෙත් එක්ක බැඳිච්ච විෂයක්, ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන් සබ්ජෙක්ට් එකක් තමයි භෞතික විද්‍යාව. right? ඒ භෞතික විද්‍යාවේ පළවෙනි පාඩම තමයි මිනුම්. හරි? මිනුම් කියන පාඩම. හරි? ලොකු පාඩමක් නෙමෙයි, පොඩි පාඩමක්. ගොඩ අමාරු පාඩමක් නෙමෙයි, ලේසි පාඩමක්. ගොඩ කල් යන පාඩමක් නෙමෙයි, ඉක්මනට ඉවර වෙන පාඩමක්. ආසාවෙන් ඉගෙනගෙන ආසාවෙන් වැඩේ කරලා ආසාව විභාගයට ලකුණු ගන්න, ලේසියෙන් විභාගයට ලකුණු ගන්න පුළුවන් පාඩමක් තමයි මිනුම් කියලා කියන්නේ. හරි? right. මිනුම් වල අපිට හම්බෙන පළවෙනි සබ් ටොපික් එක, ඒ කියන්නේ අනුමාතෘකාව ලියාගන්න භෞතික රාශි. භෞතික රාශි මාතෘකාව ලියාගන්න භෞතික රාශි. right? හරි. අපි ඉගෙන ගන්න යන්නේ භෞතික රාශියක් කියන්නේ මොකක්ද කියලා. හරි? භෞතික රාශියක් කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගන්න යන්නේ. හරි. භෞතික රාශියක් කියලා කියන්නේ දැන් භෞතික විද්‍යාව කියන්නේ මොකද්ද? මේ භෞතික ලෝකෙ විස්තර කරන එක නේද? විෂයනේ භෞතික විද්‍යාව කියන්නේ. භෞතික රාශියක් කියන්නේ මේ භෞතික ලෝකේ විස්තර කරද්දී අපිට සෘජුව හරි වක්‍රව හරි මනින්න සිද්ධ වෙන දේවල් තියෙනවා. හරි? මේ භෞතික ලෝකේ විස්තර කරද්දී සෘජුව හරි වක්‍රව හරි භෞතික ලෝකෙලු තියෙන්නේ ලෝකයේ සෘජුව හරි වක්‍රව හරි සෘජුව හරි වක්‍රව හරි මනින්න සිද්ධ වෙන දේවල් වලට අපි කියනවා භෞතික රාශි කියලා. ඒ කියන්නේ මේ භෞතික ලෝකේ විස්තර කරද්දී සෘජුව හරි වක්‍රව හරි මනින්න සිද්ධ වෙන දේවල් වලට අපි කියනවා මොකද්ද? භෞතික රාශි කියලා. උදාහරණයක් මම කියන්නම්. සරල උදාහරණයක් ගමුකෝ. මේ පෑන විස්තර කරද්දී මේ පෑනේ දිගමයි ඉන්න ඕන නේද? නැතුව බෑනේ. දිගමයි ඉන්න වෙනවනේ. හරි? දිග කියන්නේ භෞතික රාශිය. මේ පෑන විස්තර කරද්දී මේ පෑනේ ස්කන්ධෙමයි ඉන්න වෙනවනේ. නැතුව බෑනේ. ඉතින් හරියට පෑන විස්තර කරන්න. එතකොට ස්කන්ධය කියලා කියන්නේ භෞතික රාශිය. මේ පෑන විස්තර කරද්දී මේ පෑනේ උෂ්ණත්වය කියන්න වෙනවා නේද? හරියට විස්තර කරනවා නම්. උෂ්ණත්වයම ඉන්න වෙනවනේ. උෂ්ණත්වය කියලා කියන්නේ භෞතික රාශිය. මේ පෑනේ තින්ත තියෙනවා. කොච්චර පරිමාවක් තින්ත තියෙනවද? පරිමාවම ඉන්න වෙනවනේ භෞතික රාශිය.
පරිමාව කියන්නේ භෞතික රාශියක්. ඊළඟට ඔයාලගේ මේසේ විස්තර කරද්දිත් ඒ වගේනේ. දිගමයි ඉන්න වෙනවා, බරමයි ස්කන්ධෙමයි ඉන්න වෙනවා, උෂ්ණත්වෙමයි ඉන්න වෙනවා. ඊළඟට ඔයාලගේ බල්බ් එක ගේ ඔයාලා ඉස්සරහා තියෙන බල්බ් එක ඒකේ එළිය ප්‍රමාණයමයි ඉන්න වෙනවා. ඒ කියන්නේ ආලෝක තීව්‍රතාවය. ඊළඟට යාට කොච්චර කරන්ට් එකක් එනවදමයි ඉන්න වෙනවා. විද්‍යුත් ධාරාවමයි ඉන්න වෙනවා කියන්නේ. එතකොට මෙන්න මේවා තමයි භෞතික රාශි කියලා කියන්නේ. ඒ කියන්නේ මේ භෞතික ලෝකේ විස්තර කරන්න හදනකොට අපිට සෘජුව හරි වක්‍රව හරි මයින්ඩ් සිද්ධ වෙන දේවල් වලට අපි කියනවා මොකද්ද? භෞතික රාශි කියලා. ඕන තරම් කිව්ව හැකිනේ. දිග, ස්කන්ධය, කාලය, හරි? ඊළඟට උෂ්ණත්වය කිව්වද කොහෙද මං? ඊළඟට අය මොනවද? විද්‍යුත් ධාරාව, කාර්ය, ශක්තිය, ක්ෂමතාව, ප්‍රවේගය, වේගය, තුවරණේ, මන්දනය. හරි? ඔය ඕන තරම් තියෙන්නේ. හරි? එතකොට මේ භෞතික රාශි කියන්නේ මේවට මොනවද විශේෂ ලක්ෂණේ? මේ භෞතික ලෝකයේ සෘජුව හරි වක්‍රව හරි මයින්න පුළුවන් වෙන්න ඕන. ඒ කියන්නේ මේ භෞතික ලෝක විස්තර කරන්න අපි හදනකොට සෘජුව හරි වක්‍රව හරි මයින්න සිද්ධ වෙන දේවල් වලට අපි කියන මොනවද? භෞතික රාශි කියලා. හරි? හරි. මාතෘකාව ලියන්නේ භෞතික රාශි කියලා ලියුවානේ. ලියන්න යටින් නිර්වචනේ භෞතික පරිසරය තුල යම් ගුණයක් සෘජුව හෝ වක්‍රව මැනිය හැකි නම් එබඳු ගුණයක් භෞතික රාශියක් ලෙස හඳුන්වයි. හරි උදාහරණ ටිකක් ලියාගමු. උදාහරණ දිග, කාලය, ස්කන්ධය, ප්‍රවේගය ටිකක් තියාගන්න. මොකද ඕන තරම් ලියන්න පුළුවන්. ගොඩ ලියන්න පුළුවන්. භෞතික රාශි ගොඩාක් තියෙනවා මේ ලෝකේ. හරි 10 ගණනක් ඇති. හරි උදාහරණ කියලා දිග, කාලය, ස්කන්ධය, ප්‍රවේගය ටිකක් දාගන්න. හරි ගොඩ තියෙනවා. හරි ගොඩාක් තියෙනවා. ඔයාලට කියන්න පුළුවන් මේ ඔයාලටත් 50ක් විතර කියන්න පුළුවන් වෙයි. මටත් කියන්න පුළුවන් 200ක් 300ක්. හරි? භෞතික රාශි. ගොඩ කියන්න පුළුවන්. right. උදාහරණ කියලා මේ ටික දාගන්න. හරි. ඒක යටින් ලියා ගන්න. මෙවන් භෞතික රාශි විශාල සංඛ්‍යාවක් ඇත. හරි. ඔන්න භෞතික රාශියක් කියලා කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා. උදාහරණත් ඉගෙන ගත්තා. ගොඩාක් තියෙනවා කියලාත් ඉගෙන ගත්තා. දැන් ප්‍රශ්නයක් අහනවා ලස්සන කියන්නේ භෞතික රාශියක්ද? ඔන්න ඇහුවා ප්‍රශ්නයක්. පළවෙනි ප්‍රශ්නේ අපිට සිලබස් එකේ මම අහපු ඔයාලගේ හිතින් උත්තර දෙන්න ලස්සන කියන්නේ භෞතික රාශියක්ද? මෙන්න භෞතික රාශිය වල උදාහරණ ටිකක් මම දුන්නා. දැන් මම අහනවා ප්‍රශ්නය ලස්සන නැත්නම් කරුණාව, වෛරය, තරහ මෙන්න මේ වගේම භෞතික රාශිද? හරි. අපි බලන්න ඕන දැන් එන්න ඕන නිර්වචනෙට. හරි. සෘජුව හෝ වක්‍රවම ඉන්න පුළුවන් වෙන්න ඕන. දිග නම් මෙන්න හැකි මීටර 5යි. කරුණාව මෙන්න හැකිද? මෙච්චරයි කියලා. කරුණාව අපිට භෞතිකවම ඉන්න බෑ. ඒ නිසා කරුණාව, ආදරය, තරහ, ලස්සන මෙන්න මේවා භෞතික රාශි නෙමෙයි. හරි? දිග මෙන්න හැකි මීටර කෝදුවක් කරා. කාලෙ මෙන්න හැකි ඔරලෝසුවක් කරා. ස්කන්ධෙම ඉන්න පුළුවන් තරාදියක් අරගෙන. හරි? ඊට පස්සේ ප්‍රවේගෙම ඉන්න පුළුවන්.
එක පාට ප්‍රවේගමයින් උපකරණ නැති වුණත් අපි දන්නා ප්‍රවේගය දුරය කාලයෙන් බෙදලා හරියටම කියනවා විස්ථාපනීය කාලයෙන් බෙදලා ප්‍රවේගය මැන්න හැකියි. හරි ඒක නිසා ප්‍රවේගයත් වක්‍රවම ඉන්න පුළුවන් සෘජුවම ඉන්න උපකරණක් තියෙනවා. බස් කාර් එක කොහොම වේගෙන් එනකොට පොලිසිය මෙහිම එක අල්ලලා මොකද්ද මැෂින් එකක් අල්ලලා මෙච්චරයි ප්‍රවේගය කියලා කියනවා. සෘජුවම ඉන්නත් පුළුවන් සමහර උපකරණ වලින්. ඒක නිසා මේවා මැන්න හැකියි. අරවා මයින්න බෑ. ආදරය, කරුණාව, තරහ, මෛත්‍රිය ඒවා මයින්න බෑ. ඒතර ඒවා භෞතික රාශි නෙමෙයි. හරි. එතකොට අපි ඉගෙන ගත්තා මේ වගේ භෞතික රාශි මාර ගොඩක් තියෙනවා කියලා ඉගෙන ගත්තා. හරි? right. හරි. දැන් ඔන්න භෞතික රාශි කියන වැඩේ ඉවරයි. හරි. භෞතික රාශි ගැන ඉගෙන ගන්නකොට විද්‍යාඥයෝ ඒගොල්ලෝ ලස්සන කතාවක් දැක්කා. හරි? මේ භෞතික රාශි ගැන ඉගෙනගෙන යනකොට ඒගොල්ලෝ දැක්කා ලස්සන කතාවක්. මොකද්ද? මෙන්න මේ භෞතික රාශි වලට හරි? මේ භෞතික රාශි ගොඩාක් තිබ්බට හරි? මේ භෞතික රාශි ගොඩාක් තිබ්බට මේ ලෝකේ තියෙන භෞතික රාශි ඒ ගොඩ ඇතුලේ විශේෂ 7 දෙනෙක් ඉන්නවා කියලා යාලා දැක්කා. හරි? මේ භෞතික රාශි මහා ලොකු ගොඩක් තිබ්බට යාලා දැක්කා මේ භෞතික රාශි ගොඩ ඇතුලේ සුවිශේෂී 7 දෙනෙක් ඉන්නවා කියලා. හරි? මොකක්ද ඒගොල්ලෝගේ සුවිශේෂීකම? මේ ලෝකේ තියෙන හැම භෞතික රාශියක්ම හැදිලා තියෙන්නේ මෙන්න මේ 7 දෙනාගෙන් කියලා යාලා දැක්කා. ඒක මාර වැඩක්. එහෙනම් මං කිව්වා භෞතික රාශි මාර ගොඩක් තියෙනවා කියලා දහස් ගාණක් ඇති. හැබැයි ඔය ඔක්කොම භෞතික රාශි හැදිලා තියෙන්නේ 7 දෙනෙක්ගෙන්ලු. විද්‍යාඥයෝන්න හොයාගත්ත ලස්සන වැඩි. හරි? අන්න ඒ 7 දෙනාට අපි කියනවා මූලික භෞතික රාශි කියලා. හරි? මූලික භෞතික රාශි කියලා. හරි? ඒක ලස්සන වැඩක්. ඒක හරියට මේ වගේ මම උදාහරණයක් කියන්නම්. මේ ලෝකේ බිල්ඩින් ගොඩ තියෙනවානේ. එක එක රටේ එක එක හැඩ එක එක උසව බිල්ඩින් තියෙනවා. එතකොට මේ බිල්ඩින් ඔක්කොම හැදිලා තියෙන කොච්චර වුණත් බිල්ඩින් මිලියන ගණන් ඇතිනේ ලෝකේ. ගෙවල්, කඩ සාප්පු, ලොකු බිල්ඩින් ගොඩ ඇතිනේ. හැබැයි කොච්චර තිබ්බත් ඔය හැම බිල්ඩින් එකක්ම හැදිලා තියෙන්නේ ලී, සිමෙන්ති, මැටි, යකඩ, වීදුරු, ප්ලාස්ටික් ඔන්න ඔය වගේ දේවල් ටිකකින් නේද හැදිලා තියෙන්නේ. ලෝකේ කොච්චර බිල්ඩින් තිබ්බද? මූලික ද්‍රව්‍ය කීපකින් නේද හැදිලා තියෙන බිල්ඩින්. අන්න ඒ වගේ මේ ලෝකේ භෞතික රහස්‍ය කොච්චර තිබ්බද? ඒ ඔක්කොම භෞතික රහස්‍ය හැදිලා තියෙන්නේ මූලික භෞතික රාශි 7කින්ලු කියලා විද්‍යාඥයෝ හොයාගත්තා. ඒවට කියනවා මූලික භෞතික රාශි කියලා. හරි? මාතෘකාව ලියන්න මූලික භෞතික රාශි. මූලික භෞතික රාශි. හරි. යටින් ලියන්න භෞතික රාශි ඉතා විශාල සංඛ්‍යාවක් තිබුණත් භෞතික රාශි ඉතා විශාල සංඛ්‍යාවක් තිබුණත් භෞතික රාශි ඉතා විශාල සංඛ්‍යාවක් තිබුණත් ඒ සියලු භෞතික රාශි ඒ සියලු භෞතික රාශි නිර්මාණය වී ඇත්තේ මූලික භෞතික රාශි 7කින් බව. මූලික භෞතික රාශි 7කින් බව විද්‍යාඥයන් විසින්
විද්‍යාඥයන් විසින් හඳුනා ගන්නා ලදී. හරි. එයාලා අඳුරගත්තා. හරි. මං කිව්ව විදියට මේ ලෝකේ භෞතික රාශි මහා ගොඩක් තිබ්බත් ඒ භෞතික රාශි ඔක්කොම හැදිලා තියෙන්නේ මූලික ලොක්ක 7 දෙනෙක්ගෙන්ලු. බලමු අපි කොහොමද හැදිලා තියෙන්නේ කියලා ඉස්සරහ බලනවා ඒක අපි. හරි? ඒ මූලික භෞතික රාශි ටිකලු මේවා. දිග, කාලය, ස්කන්ධය, දීප්ත තීව්‍රතාව, විද්‍යුත් ධාරාව, තව දෙන්නෙක් ඉන්න ඕනේ. එක්කෙනෙක් අනික් එක්කෙනා තමයි තාප, ගතික, උෂ්ණත්වය. එයා විශේෂ එක්කෙනෙක් නෙමෙයි, ඒ කියන්නේ උෂ්ණත්වය කියන එක. 7 ද්‍රව්‍ය ප්‍රමාණය. ඔන්න ඔය 7 දෙනාගෙන්ලු මේ ලෝකේ තියෙන හැම භෞතික රාශියක්ම හැදිලා තියෙන්නේ. හරි? කියලා මෙන්න මේ විද්‍යාඥයෝ හොයාගත්තා. හරි? මේ විද්‍යාඥයෝ හොයාගත්තා. අපිටත් ඉතින් එයාලා මේක අමාරු වැඩක් නෙමෙයි. අපි මේ පාඩමේ ඉස්සරහට යනකොට මේ ලෝකේ තියෙන අනික් භෞතික රාශි කීපයක් තෝරගෙන මේ 7 දෙනාගෙන්ද හැදිලා තියෙන්නේ කියලා බලනවා. දැන් ප්‍රවේගය කියන එක්කෙනා කඩලා අරන් බලනවා ප්‍රවේගය හැදිලා තියෙන්නේ මේ 7 දෙනාගෙන්ද කියලා. හරි? O level දැනුම හොඳ නම් ප්‍රවේගය කියන්නේ දිගක් බෙදලා කාලෙන් කියලා මතක් වෙනවා ඇතිනේ. ප්‍රවේගය කියලා කියන්නේ විස්ථාපනය, කියන්නේ දිගක් බෙදනවා කාලෙන්. ප්‍රවේගය හැදිලා තියෙන්නේ දිගෙනුයි කාලෙනුයි. දිග කාලයෙන් බෙදilla ප්‍රවේගය හැදිලා තියෙන්නේ. ඔන්න මම එකක් හදලා පෙන්නුවා. ඔයාලා දන්න භෞතික රාශිය මේ 7 දෙනාගෙන් දෙන්නෙක් අරගෙන ඒ දෙන්නගෙන් හදලා පෙන්නුවා. දිග කාලයෙන් බෙදුවාම ප්‍රවේගය එනවා. එතකොට ප්‍රවේගය හැදිලා තියෙන්නේ ප්‍රවේගය අස්සේ හැංගිලා ඉන්නේ කවුද? දිගයි කාලයයි. ඔය වගේ මේ ලෝකේ මොන භෞතික රාශිය ගත්තත් මෙන්න මේ 7 දෙනාගෙන් දෙන්නෙක් හරි 3 දෙනෙක් හරි 4 දෙනෙක් හරි කී දෙනෙක් හරි පාවිච්චි වෙලාලු හැදිලා තියෙන්නේ. ඒක ලස්සන හොයා ගැනීම. ඒ කියන්නේ මේ තමයි ලොක්කෝ 7 භෞතික රාශි වල ලොක්කෝ 7 දෙනා මේ. ඒ කියන්නේ අපි ඒකට කියනවා මූලික භෞතික රාශි කියලා. හරි? මූලික භෞතික රාශි කියලා කියනවා මේ 7 දෙනාට. right? හරි. මෙන්න පළවෙනි එක්කෙනා කවුද? දිග. දන්නවනේ දිග කියන්නේ ඉතින් මොකක්ද කියලා දන්නවනේ. මේ භෞතික රාශි වල විශේෂ ලක්ෂණයක් තමයි මූලික භෞතික රාශි වල තවදුරටත් විස්තර කරන්න බෑ. දිග කියන එක විස්තර කර හැකිද? නිර්වචනය කරන්න කිව්වොත් දිග කියන්නේ මොකක්ද කියලා? දිග කියන්නේ එක තැනක ඉඳන් අනික් තැනට තියෙන දුර. ආයෙත් දිග කියන වචනේ ඕන වෙනවා. ඒක නිසා මේව නිර්වචනය කරන්න බෑ. කාටවත් කාලය කියන එක නිර්වචනය කරන්න බෑ. කාලය කියලා කියන්නේ කියලා කල්පනා කරගෙන ඉඳලා කාලයටනේ කියලා කියන්න වෙනවා. මේවා තවදුරටත් කඩන්න බෑ. මූලිකයි. හරි? මූලිකයි. ස්කන්ධය. ස්කන්ධය කියන්නේ තේරෙන්නේ නැද්ද? මේ ස්කන්ධය. ඒ උනට කියලා දෙන්න බෑ කාටවත්. අහන්නේ තේරෙන්නේ නැද්ද ස්කන්ධ කියන එක දන්නේ නැද්ද? හරි? අන්න ඒ වගේ මේ භෞතික උෂ්ණත්වය, තාපගතික උෂ්ණත්වය මම මේ දෙක මගේ අරලන වැඩි වල දන්නේ නැති නිසා. උෂ්ණත්වය එක දන්නේ නැති දැයෙන්නේ අඟට එහෙම අතට එහෙම දැයෙන්නේ. එහෙම තමයි කියන්න වෙන්නේ. නැතුව හරි නිර්වචනයක් අපිට දෙන්න බෑ මේගොල්ලන්ට. හරි මූලික භෞතික රාශි වල ලක්ෂණයක්. අපි පස්සේ මේ මෙයාට නිර්වචනයක් දෙනවා පස්සේ ධාරා විද්‍යුතේ පාඩමේ. ඒ වෙලාවේ මම කියලා දෙන්නම් ඇයි ඒක එහෙම නිර්වචනයක් දෙන්නේ කියන එක සහ ඒකට හේතු වෙච්ච සාධක මම කියලා දෙන්නම්. ඒ දවසේට ඉස්සරහා තව ගොඩ තියෙන අවුරුදු එකමාරක් විතර තියෙන වැඩක් මේ කියන්නේ. මෙන්න මෙයාට එහෙම නිර්වචනයක් දෙනවා. මෙයාට දෙනවා. ඒකට මම කියන්නම් හේතුව පස්සේ. තව අවුරුදු එකමාරකින් කියන්නම් හේතුව. හරි? එතකොට දැනට මතක තියාගමු මේ මූලික භෞතික රාශි තව දුරටත් නිර්වචනය කරන්න, කඩන්න බිඳින්න බෑ.
දැනට එහෙම මතක තියාගමු. හරි? දැනට එහෙම මතක තියාගමු. මෙන්න මේ මූලික භෞතික රාශි 7 මෙන්න මේගොල්ලොන්ගෙන් තමයි හැදිලා තියෙන්නේ මේ ලෝකේ ඔක්කොම භෞතික රාශි ටික. හරි? හරි. අපි ලිව්වනේ මාතෘකාව ලියලා මූලික භෞතික රාශි 7ක් තියෙනවා කියලා ලිව්වනේ. මේ වගුව ඇඳ ගන්න. දැනට මම මේ වගුව දැනට පුරවන්න නැතුව මෙහෙම තියන්නම්. දැනට මෙහෙම පුරවන්න නැතුව තියන්නම්. අපි පාඩම කරගෙන යනකොට මේ වගුව පුරවනවා ඉස්සරහට. හරි? මේ වගුව ලියා ගන්න. වගුව ඇඳගෙන මූලික භෞතික රාශි කියලා දාගෙන ඒ 7 දෙනා ලියාගෙන ඒකකය කියලා එකක් දාන්න තැනකුයි සංකේතය කියලා එකක් දාන්න තැනකුයි තව එකක් ඉතින් මම තියන්නම්කෝ මානය කියලා දාන්න කොලම් මේකුයි මෙන්න මෙහෙම ඇඳගෙන තියන්න උතන. හරි? මොනවද මේ කොලම්ස් ටික? මූලික භෞතික රාශිය, ඒකකය, සංකේතය, මානය. වගුව ඇඳ ගන්න. ඔය වගුව ඇඳ ගන්න අතරතුර මම දේවල් ටිකක් කියන්නම්. මේ මම දීලා තියෙන print කරලා තියෙන එක එහෙම කටපාඩම් කරන්නේ නැහැ. මම මේ note එකේ දෙන ටික විතරයි ඔයාලට ඕන වෙන්නේ. හරි? ඔයාලට ඕන වෙන්නේ. මං ඉස්සර කියපුවා වගේ මම ගෲප් එකේ දැම්මා අපි ෆිසිකල් පවත්වන පන්ති ඔන්ලයින් ස්ට්‍රීම් කරන එක තමයි අපි ප්ලෑන් එක. ඒත් ෆිසිකල් පන්ති දැන්ට පටන්ගෙන මේ පාඩම් ටික ඉවර වෙලා තියෙන නිසා මම පොඩ්ඩක් ඔයාලා වෙනුවෙන් ඔන්ලයින් පන්ති ටිකක් පවත්වලා අර ෆිසිකල් පන්ති ලෙවල් එකට අරන් ගිහිල්ලා අපි මේ පන්තිත් එක්ක ඉස්සරහට යමු. දැනට මේ පාඩම් ඔන්ලයින් පන්ති ෆිසිකල් පන්ති වල වෙලා තියෙන නිසා තමයි මම මේක ඔන්ලයින් එක විදිහට කරන්න තීරණය කරේ. ඇත්තටම මම මේක දෙන රෙකෝඩින් එකක් විදිහට මොකද තව ගෲප් එකකට දරුවෝ එකතු වෙනවා. ඒගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන විදිහට රෙකෝඩින් එකක් විදිහට මේක තියන්න යන්නේ. ලබන සතියේ නම් අපි දෙවෙනි පන්තියේ නම් අපේ ඔන්ලයින් විදිහට තමයි කරන්නේ. Zoom link එකක් කරා පන්තිය පැවැත්වෙන්නේ. හරි. මේක අඳුර ගන්න බැරි දේවල් තමයි දිග, කාලය, ස්කන්ධය, දීප්ත තීව්‍රතාව, විද්‍යුත් ධාරාව, තාපගතික උෂ්ණත්වය, ද්‍රව්‍ය ප්‍රමාණය. මම ටික ටික මේවා කියලා දෙන්නම්. දිග කියන්නේ ඉතින් දන්නවනේ වැඩක් නැහැ නේ කියලා දීලා. කියලා දෙන්න බෑ එහෙම. කාලය, ස්කන්ධය, දීප්ත තීව්‍රතාවය කියලා දෙන්න. දීප්ත තීව්‍රතාවය කියන්නේ කොච්චර එළියද? ඔයාලා ගාව තියෙන බල්බ් එක කොච්චර එළියද? හරි? මයින්නේ කැන්ඩෙලා කියලා එකකයකින් ඔයාලා අහලා නැතුව ඇති. කොච්චර එළිය ප්‍රමාණය මයින එකකයක් කිය. එළිය මයින ප්‍රමාණය මයින එකකයක්. විද්‍යුත් ධාරාව දන්නවනේ ඇම්පියර් වලින් මයින්නේ. කම්බිය කියන්නේ ධාරාව මයින එකකයක්. තාපගතික උෂ්ණත්වය කියන්නේ උෂ්ණත්වයට තමයි. උණ හිම බලන්න ඔයාලා කොයි උෂ්ණත්වය. ද්‍රව්‍ය ප්‍රමාණය. ද්‍රව්‍ය ප්‍රමාණය කියලා කියන්නේ මෙන්න මේක. පුටු කීයක් තියෙනවද තැනක? ඩෙස් කීයක් තියෙනවද? ඔයාලගේ පන්තියක. ඔයාලගේ පන්තියේ ළමයි කීයක් ඉන්නවද? ඔන්න ද්‍රව්‍ය ප්‍රමාණය. හරි? ද්‍රව්‍ය ප්‍රමාණය ඔන්න ඕක. හරි? රයිට්. මම එයාලා මයින් ඒකකත් කියලා දෙන්නම්. හරි? දිගමයින් ඒකකය තමයි මීටරය. හරි මීටර වලින් දිගමයින් ඕන. හරි මේ ඒකකයේ මීටර දිගමයින් ඒකකය මීටර. මේ වගුව එතරම් දැන් මම පුරවගෙන යන්න. ඇයි මීටර වලින් මයින්නේ වගේ කාරණා අපි තව චුට්ටක් ඉගෙන ගන්නවා. කවුද මීටර වලින් මයින්ඩ් QA කියලා හැම ඉගෙන ගන්නවා තව ටිකකින්. අඩි වලින් ඇයි මයින් නැත්තේ? සෙන්ටිමීටර වලින් ඇයි දිග මයින් නැත්තේ? අඟල් වලින් මයින් නැද්ද? ඒ ටික අපි තව ටික ඉගෙන ගන්නවා.
දැනට මතක තියාගන්න දිගමයින් එකේ මීටරය සංකේතය සිම්පල් m මානය කියන එක දැම්ම ලියන්නේ නැහැ. ඔන්න පුරව ගන්න වගේ එතන. දිගමයින් එකකයේ මීටර සංකේතය සිම්පල් m. කාලය මයින් ඒකකය සම්මත ඒකකය තත්පර. හරි? seconds තප්පර. වෙලා මයින් ඕන තප්පර වලින්. හරි? ඒකකය සිම්පල් s. සමහරු කියයි එයි එහෙම පැය වලින් මයින්නේ අපි ඕන තරම්. දවස් වලින් මයින්නේ. නෑ. කාලය මයින හරි ඒකකේ තප්පර. වෙනම මයින්ව තමයි එක එක්කෙනා. හැබැයි කාලය මයින නිවැරදි ඒකකේ මොකද්ද? තත්පර. හරි. ස්කන්ධය. ස්කන්ධයම ඉන්න ඕන හරි එකේ තමයි කිලෝග්‍රෑම්. හරි? සංකේතය සිම්පල් k සිම්පල් g. ඉඩසක් නෑ දෙන්න අතර. සිම්පල් k සිම්පල් g නැත්නම් කැපිටල් k එහෙම නෙමෙයි ඈ. කැපිටල් k කැපිටල් g එහෙම නෙමෙයි. ලුණු පැකට් වල එහෙම ගහලා කැපිටල් k කැපිටල් g වැරදි ඈ. කිලෝග්‍රෑම් වල මයින් එකකය sorry ස්කන්ධය මයින් හරි එකකය කිලෝග්‍රෑම් සිම්පල් k සිම්පල් g. හරි. දීප තීව්‍රතාවය මයින්නේ කැන්ඩෙලා. කැන්ඩෙලාව කියන එකකින් සංකේතය සිම්පල් c සිම්පල් d. සිම්පල් c සිම්පල් d. විද්‍යුත් ධාරාව හැමෝම දන්නවම ඉන්නේ ඇම්පියර්. කැපිටල් A තමා සංකේතය. හරි? කැපිටල් A. තාපගතික උෂ්ණත්වය. උෂ්ණත්වයම ඉන්නේ මොන එකකින්ද කියලා අහුවම ඔයාලා ටක් ගාලා කියයි සෙල්සියස් කියලා. ඒ O level වල මන්නේ. සෙල්සියස් වලින් නෙමේ උෂ්ණත්වයම ඉන්නේ තාපගතික උෂ්ණත්වය. කෙල්වින් කියලා එකකකින්. කෙල්වින් 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 සංකේතය කැපිටල් K. කෙල්වින්. කෙල්වින්. හරි? right. ඊළඟට ද්‍රව්‍ය ප්‍රමාණය මයින් එක කියවන. ද්‍රව්‍ය ප්‍රමාණය මවුන්නේ අහලා එක පාර්ට් වල දන්නේ නැතුව ඇති ද්‍රව්‍ය ප්‍රමාණය මයින් එකකේ මං කිව්ව ගමන් ටක් ගාලා දන්නවා ද්‍රව්‍ය ප්‍රමාණය මවින්නේ මවුලය කියලා එකකින් සංකේත සිම්පල් O සිම්පල් M සිම්පල් O සිම්පල් L මවුලය. ඔන්න මූලික භෞතික රාශි 7 එයාලගේ ඒකකය මයින ප්‍රසිද්ධම පිළිගත්තම ඒකකය සංකේතය මෙන්න තියෙනවා. ඒතර අද ඉනම් මයින් නෑ දිගහෙම දිගහෙම අද ඉන අඟල් වලින් මයින් නෑ. අඟල් කියන ඒකකේ අද ලෝකෙ පිළිගන්නේ ඒකකයක් නෙමෙයි. හරි? දිගම ඉන්න පාවිච්චි කරන්නේ මීටර. කාලය මයින් නෑ මොන වගේන්ද අපි කියමුකෝ වරු වලින් එහෙම මයින් නෑ කාලේ. වරු 3යි. එහෙම නෑ. කාලය මයින් ඕන තප්පර 3කින්. හැබැයි ප්‍රායෝගිකව සමහරවට කරන්න බෑ. වරු 3 පිරිතක් කියන එක දැන් අපි කිව්වම ඔයාලගේ ගෙදර වරු 3 පිරිතක් තියෙනවා කියලා. දැන් අද කියන්න එපා කොන වරු කියන එක. එහෙම කියලා දැන් පිරිත තියෙද්දි කියන්න එපා. තප්පර 1,28,438ක පිරිතක්. අන්න එහෙම කියන්නේ. ප්‍රායෝගික ලෝකේ අපිට අනික් එක පාවිච්චි කරන්න වෙනවා. අඟල්. ගිහින් ඉල්ලන්න එපා. මට මීටර 0.07ක දිග ඇණයක් දෙන්නකො. හાર્ඩ්වෙයාර් එකට ගිහින් ඉල්ලන්න එපා. අඟල් 2 ඇණයක් දෙන්නකො මට. මොකද අඟල් කියන එක අපි බැහැර කරාට සමාජයක පාවිච්චි වෙනවා සමහර තැන්වල. ඒක නිසා ප්‍රායෝගිකව මේ සමහර එක අපිට වෙනුවට අපි වෙන එක පාවිච්චි කරනවා. එහෙම කියලා ඒක වැරදි කියන්න එපා. ඒ පුරුද්ද සම්ප්‍රදාය අපු සම්ප්‍රදාය. හරි? ඒ අපු සම්ප්‍රදාය. හරි. මවුලයා මෙතෙන්ට එන්න ඕන. ද්‍රව්‍ය ප්‍රමාණය කියලා මං කිව්වේ පුටු ගාන, ඩෙස් ගාන, ළමයි ගාන. මවුල වලින් කියනවද? නෑ. ඇත්තටම අපි කියන්නේ ඉලක්කමන්නේ ළමයි 20ක් ඉන්නවා පන්තියේ.
ඊට පස්සේ මෙතන ඩෙස් 50ක් තියෙනවා. අන්න ඒ වගේ කියන්නේ එහෙම නැතුව අපි ද්‍රව්‍ය ප්‍රමාණය මවුල වලින් කියන්නේ. ඒකට හේතුව මවුලය කියන්නේ ගොඩාක් ලොකු ඉලක්කමක්. එතකොට දෙයක් මවුල වලින් කියන්න ගත්තොත් හරි අමාරුයි. අපි පස්සේ ඉගෙන ගමු මවුලය කියන්නේ කොච්චරක්ද වගේ දේවල්. මවුලය කියලා කියන්නේ ඇත්තටම මේ ඉලක්කමට 6.02 වැඩි කිරීම 1023 වෙනි බලයක් පුටු තිබ්බොත් කියනවා පුටු මවුලයක් තියෙනවා කියලා. හරි 6.02 වැඩි කිරීම 1023 වෙනි බලයක් පුටු තිබ්බොත් කියනවා පුටු මවුලයක් තියෙනවා කියලා. ඉතින් මෙච්චර පුටු මුළු ලෝකෙමවත් නැහැ හිතුව ඇතිනේ. ඒක නිසා පුටු මවුල ළමයි මවුල ගැන කතා කරන්නේ නෑ. මේ වගේ ඉලක්කම් වලට අපි ළඟා වෙන වෙලාවක් තියෙනවා කෙමිස්ට්‍රි වල තියෙන පරමාණු ගණන් වගේ. එතන පරමාණු තියෙනවා මෙච්චරක් මවුල 5ක්. මොකද පරමාණු කියන්නේ ගොඩාක් චූටි දේවල්. එතකොට සාමාන්‍යයෙන් සමහර විට මේ වගේ ඉලක්කම් වලට ආසන්න මේ කබිබවා යන ප්‍රමාණ පරමාණු තියෙන්න පුළුවන්. තියෙනවා. අන්න ඒක නිසා මවුලය කියන එක කෙමිස්ට්‍රි වල එහෙම පාවිච්චි වෙනවා. සාමාන්‍ය ජීවිතේ පාවිච්චි කරන්න බෑ. මොකද ළමයි වලගේ පන්ති කීයක් ඉන්නවද කියලා අහුවොත් මවුල වලින් කියන්න පුළුවන්ද මේ 6.02 වැඩි කිරීම 1023 වෙනි බලයක්. හරි? එතකොට ඒක මාර ලොකු ඉලක්කමක්. ඒක නිසා මවුලයෙන් හරි මවුල වලින් ළමයි ගණන් පුටු ගණන් ඩෙස් ගණන් මේස ගණන් කියන්නේ නැහැ. කෙමිස්ට්‍රි වල වගේ අපි මවුලේ පාවිච්චි වෙනවා ද්‍රව්‍ය ප්‍රමාණ කියන්න. හරි? රයිට්. හරි. ඔන්න මූලික භෞතික රාශි 7. හරි? හරි. යටින් ලියන්න. ඉහත භෞතික රාශි 7 භාවිතයෙන් ඉහත භෞතික රාශි 7 භාවිතයෙන් ලෝකයේ ඇති ඕනෑම භෞතික රාශියක් විස්තර කිරීමට පුළුවන්. හරි. හරි. රයිට්. ඔන්න මේ භෞතික රාශි 7 භාවිතයෙන් මේ ලෝකේ තියෙන ඕනම භෞතික රාශියක් විස්තර කරන්න පුළුවන් කියලා හොයාගත්තා. හරි. අනුමාත්‍රකාව දැන් ලියන්න. පරිපූරක භෞතික රාශි. පරිපූරක භෞතික රාශි. පරිපූරක. හරි. පරිපූරක භෞතික රාශි. හරි. පරිපූරක භෞතික රාශියක් කියලා කියන්නේ මෙන්න මෙහෙමයි හැදුනේ. හරි? දැන් විද්‍යාශ්‍රව මූලික භෞතික රාශි 7 කියලා දුන්නානේ. හරි? මූලික භෞතික රාශි 7 කියලා දුන්නා. එතකොට ගණිතයේ හිටපු කට්ටිය මේ මෙහෙම කතාවක් ගෙනාවා. හරි? ගණිතයේ අය ගණිතඥයෝ මෙන්න මෙහෙම කතාවක් ගෙනාවා. හරි. ඔයාලා කියනවා මූලික භෞතික රාශි 7ක් තියෙනවා කියලා. අපි ඒක පිළිගන්නවා. හරි ගණිතඥයෝනේ. හරිම සාධාරණ කතාවක් කියන්නේ යන්නේ. හරි? අපි ඒක පිළිගන්නවා. හැබැයි ඒගොල්ලොන්ගෙන් අනික් භෞතික රාශි විස්තර කරන්න පුළුවන් කියන එකත් අපි පිළිගන්නවා. ඒ කියන්නේ ඔයාලා කියපු ඔක්කොම කතාව අපි පිළිගන්නවා. ගණිතඥයෝ මේ කියන්නේ. හැබැයි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා.
අපිට ගණිතයේදී හම්බ වෙනවා භෞතික රාශි දෙකක් සුවිශේෂී. එයාලා කියන්නේ මේ අපිට ගණිතයේදී හම්බ වෙනවා සුවිශේෂී භෞතික රාශි දෙකක්. එයාලා කියනවා ඒ දෙන්න තමයි තල කෝණය කියන්නේ කෝණේ ඇන්ගල් එක සහ ඝන කෝණය. එයා කියනවා තල කෝණයයි ඝන කෝණයයි. හරි කියලා අපිට ගණිතයේදී හම්බ වෙනවා භෞතික රාශි දෙන්නෙක්. අපිට ඒ දෙන ඉතා වැදගත්. තල කෝණය කියන්නේ කෝණේ. මෙතන මෙහෙම ඉරක් ඇඳා මේ කෝණේ. මොකද තමයි තල කෝණේ. ඝන කෝණය කියන්නේ මොකද්ද? ඝන කෝණය කියන්නේ මෙහෙම 3D එකක්. අයිස්ක්‍රීම් මේ හැක තියෙන්නේ. මේ මෙහෙම මෙහා නැමුවම මේ මෙතන කෝණේ ඝන කෝණේ. මේ ඇතුලේ කෝණේ 3D කෝණේ. ඝන කෝණේ. එයාට කියනවා ඝන කෝණය. දැන් ගණිතඥයෝ ඇවිල්ලා කියනවා තල කෝණයයි ඝන කෝණයයිත් අපිට මාර වැදගත්. එහෙනම් එයාලා අහනවා අපිට ඒ දෙන්නත් මූලික භෞතික රාශි විද්‍යාවට එකතු කරලා දෙන්න බැයිද කියලා ඇහුවා. හරි? එයාලා කිව්වා විද්‍යාඥයෝ නෑ මූලික භෞතික රාශි 7යි තියෙන්නේ. අය එකතු කරන්න බෑ 9ක් කරන්න බෑ. මොකද එයාලා කිව්වා මේ තල කෝණයයි ඝන කෝණයයි මෙන්න මේගොල්ලෝගෙන් හදලා පෙන්නන්නත් පුළුවන් කියලා එයාලා කිව්වා. ඔව් පුළුවන්. අපි තව ඉස්සරහට හදලා පෙන්නනවා. මේ තල කෝණයයි ඝන කෝණයයි මේ දිග කියන භෞතික රාශිය අසුරෙන් විස්තර කරන්න පුළුවන්. ඒක නිසා භෞතික විද්‍යාඥයෝ කිව්වා බෑ. ඒ දෙන්න මූලික භෞතික රාශි විදිහට ඇතුළු කරන්න අපිට බෑ. මොකද මූලික භෞතික රාශි කියන්නේ තවදුරටත් බිඳිය නොහැකි භෞතික රාශි ටිකක්. හරි? එතකොට එයාලා කිව්වා හරි ඔයාලගේ හැබැයි ඉල්ලීම සාධාරණ පැත්තක් තියෙන හින්දා අපි ඒගොල්ලෝ මූලික භෞතික රාශි නෙමේ පරිපූරක භෞතික රාශි කියලා සෙට් එකක් නම් කරලා ඒකට දාලා දෙන්නම් කියලා කිව්වා දෙන්න. අන්න ඔහමයි පරිපූරක භෞතික රාශි දෙකක් හැදුනේ. මේ මූලික භෞතික රාශි 7 මේ තමා පරිපූරක භෞතික රාශි 2. ඒවා දෙකයි තියෙන්නේ. මොනවද? තල කෝණයයි ඝන කෝණයයි. තල කෝණයමයින ඒකකය තමා රේඩියන්. අංශක නෙමෙයි අංශක වලින් කොන මැන්නේ O level වල. A level වල කොනමයි ඉන්නේ භෞතික විද්‍යාවේ කොනමයි ඉන්නේ රේඩියන් කියලා ඒකකයකින්. ඒකකයේ සංකේතය simple R simple A simple D. ඝන කෝණයමයින එකේ තමා ස්ටරේඩියන්. අල්සයන්න ටයන්න රේඩියන්. ඒකකය SR simple S simple R. ඔන්න පරිපූරක භෞතික රාශි දෙක හැදිච්ච විදිහ. right? හරි. යටින් ලියන්න මාතෘකාව ලියන්න ලිව්වා මට මතක විදිහට ලිව්වද කොහෙදෝ පරිපූරක භෞතික රාශි. පරිපූරක භෞතික රාශි. පරිපූරක භෞතික රාශි. හරි. යටින් ලියන්න ගණිතයේදී හමුවන සුවිශේෂී භෞතික රාශි දෙකක් සුවිශේෂී භෞතික රාශි දෙකක් මෙම ගණයට වැටේ. මෙම ගණයට වැටේ. හරි.
දැන් මෙන්න මෙහෙම වැඩක් කරගන්න ඕන. මේ වගුවෙම මේ වගුව තියෙන්නේ මේ වගුවෙම හෙඩින්ග්ස් 3 දාගන්න. හරි 7. මූලික භෞතික මූලික නෙමේ. එතනට දාගන්න මෙතන මූලික කියලා දාන්න එපා. පරිපූරක භෞතික රාශිය මේ වගුවක් ගහගන්න යන්න අලුතෙන්. මේ දෙන්න දාගන්නයි. ඒ කියන්නේ මේ කියන්නේ මේ දෙන්න මෙතෙන්ට දාගන්නයි ඕනේ. කියන්නේ පරණ වගුවට නෙමෙයි. දැන් අලුත් වගුවක්. ලියන්න උඩින් දැන් අර මං කියපු එක ලියලි ඉවර වෙලා පරිපූර්ණ භෞතික රාශිය ඒකකය සංකේතය මානය කියලා ලියන්න. ඒ යටතේ මේ දෙන්න ලියා ගන්න. හරි පරිපූර්ණක භෞතික රාශිය කියන එක යටින් මේ දෙන්න ලියා ගන්න. මෙන්න මෙතන ලියාගත්තා වගේ. ඒකකය කියන එක යටින් මේ දෙන්න ලියා ගන්න. සංකේතය කියන එක ළඟින් මේ දෙන්න ලියා ගන්න. මානය කියන එක හිස් තියන්න. ඒ කියන්නේ මම කියන්නේ අර ඉස්සර වෙලා වගුව වගේම දැන් මේ දෙන්නට පොඩි වගුවක් ගහ ගන්න කියලායි කියන්නේ උතන නෝට් එකේ. හරි. ඔය කළු පාටින් ලියලා දෙන්නට තල කෝණයටයි ඝන කෝණයටයි වගුව ගහ ගන්න. මතක තියාගන්න මෙතන මාතෘකාව ලියනකොට ඉස්සෙල්ලා අපි මෙතන මූලික භෞතික රාශිය කියලානේ. දැන් අපි දැන් ලියන්නේ මූලික භෞතික රාශිය නෙමෙයිනේ. පරිපූරක භෞතික රාශි දෙක ලියන්න යන්නේ. ඒ නිසා මෙතන මාතෘකාව විදිහට ලියා ගන්න මොකද්ද දැන්? පරිපූරක භෞතික රාශිය. ඒකකය සංකේතය මානය. ඔන්නම වගුව ගහ ගන්න. මේ දෙන ලියා ගන්න. හරි. වගුව ගහ ගන්න. පරිපූරක භෞතික රාශිය ඒකකය සංකේතයේ මානය කියලා දාලා තල කෝණය ඝන කෝණය රේඩියන් ස්ටරේඩියන් සංකේතය RAD සහ SR. ඔයාලට සමහරට ඇහෙන්නේ නැති මම මේ පන්තිය ෆිසිකල් නෙමේ ඔන්ලයින් පන්තියක් විදිහට කරනවා කියලා රෙකෝඩින් එක දෙන්න හේතුව එළිය වහිනවා. හරි මොකද මම මේක දැන් රෙකෝඩින් කරන්න හේතුව මට ෂුවර් නෑ අද රෑ 10 වෙද්දි කාලගුණය මොකක් වේද කියලා සිග්නල් ප්‍රශ්න එන්න පුළුවන් වැස්ස සද්ද එන්න පුළුවන්. ඒක ප්‍රධාන හේතුවක් අද මම මේක රෙකෝඩින් එකක් විදිහට දෙන්න. මොකද දැන් වැස්ස පටන් ගත්තා. හරි දැන් වැස්ස පටන් ගත්තා. ඔන්ලයින් පන්තියක් අපි රෑ 10ට අද කරන්න හිටියනම් සමහර වෙලාවට පන්තිය කරගන්න බැරි වෙන ඉඩ තියෙනවා. හරි රෙකෝඩින් කරන නිසා මට බය නෑ දැන්. සිග්නල් ඩ්‍රොප් වුණොත් ඔයාලට බෝඩ් එක හරියට පේන්නේ නැතු වෙනවා වගේ ප්‍රශ්න එනවා. ඔයාලටත් සිග්නල් ඩ්‍රොප් වෙන්න පුළුවන් මටත් ඩ්‍රොප් වෙන්න පුළුවන්. මොකද මේ දවස්වල ලංකාවටම වහින්නයි යන්නේ. ඒක නිසා. හරි? රයිට්. මම හිතපු එක හරි මේක මම රෙකෝඩින් එකක් විදියට කරන්න හේතුවක් වෙනවා. කාල ගුණේ ෂුවර් නැති එක 10ට. මොකද අපි පන්තිය පටන් ගන්න ඉන්න දවසේනේ. ඒ දවසේ ඒකට බාධා වුණොත් ඒක ටිකක් කැතයි. ඒක හින්දා රෙකෝඩින් එකක් කරගන්න එක සේෆ් කියලා හිතුවා මම. මොකද දෙවෙනි තුන්වෙනි දවසේ නම් කියන්න පුළුවන් අද පන්තිය වහින නිසා නැති වෙනවා. නැත්නම් බොරුකාරයෙක් වෙනවාට පළවෙනි දවසේම බොරුකාරයෙක් වෙනවා. මම පන්තිය කරගන්න බැරුණා. ඒක නිසා රෙකෝඩින් එකක් විදිහට මේක කරගන්න හිතුවේ ඒකයි. දෙවෙනි තුන්වෙනි දවස් හතරවෙනි දවස් යනකොට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාලට මට කියලා ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් පන්ති අද වහිනවා මේ වෙලාවේ. අපි හෙට කරමු. අන්න ඒ වගේ ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. නමුත් පළවෙනි දවසේ ඒක බෑනේ. ඒකයි මම රෙකෝඩින් එකක් විදිහට යන්න මූලික හේතුව. හරි. වගුව ඇඳ ගන්න ඇති කියලා හිතනවා. හරි. හරි. ඔන්න පරිපූර්ණ භෞතික රාශි දෙකක් ඔන්න ඔය විදිහට විද්‍යාඥයෝ අඳුර ගත්තා. හරි? රයිට්. එතකොට ඒක මූලික භෞතික රාශි නෙමෙයි. හරි? එතකොට පරිපූර්ණ භෞතික රාශි කීයයිද දැන්? දෙකයි. හරි.
අපි මේ වචනේ පස්සේ යන්න දැන් ටිකක්. රේඩියනය. අපිට ඕන වෙන ගොඩක් ඕන වෙන ඒකකයක් ඒක. රේඩියනය. රේඩියන් කියන එක. හරි? simple R, simple A, simple D වලින් සංකේතවත් කරනවා. අපි බලමු රේඩියන් එකක් කියන්නේ කොච්චරක්ද කියලා. දැන් රේඩියන් වලින් තමයි ඊට පස්සේ අපි කෝණමයි ඉන්නේ. හරි? අංශක වලින් නෙමේ භෞතික විද්‍යාවේ අපි කෝණමයි ඉන්නේ රේඩියන් වලින්. හරි? right. රේඩියන් කියලා කියන්නේ මේකට වෘත්තයක් තියෙනවා. මේ රේඩියන් එකක් කියන එක අර දක්වලා තියෙන විදිය. හරි? මේ වෘත්තයේ අරය simple R. මෙන්න මේ ඡාපයේ දිගත් simple R වෙන තැනක් අපි ලකුණු කරා කියමුකෝ. දැන් මේ ඡාපයේ දිගත් R. මෙන්න මේ කෝණේ තියෙනව නේද? අන්න එයාට අපි කියනවා මොකද්ද? රේඩියන් එකක් කියලා. හරි? අන්නේ කෝණයට අපි කියනවා රේඩියන් එකක් කියලා. මෙන්න මෙයාට අපි කියනවා මෙන්න මේ කෝණයට 1 රේඩියන් කියලා. ඔන්න රේඩියනේ අර්ථ දැක්වීම. මොකද්ද? වෘත්තයක හරි අරයට සමාන දිගක් පරිදි ආපාතනය කරන කෝණය. මෙයත් R මෙයත් R පරිදියත් R මේ ටික. අන්නේ කෝණයට අපි කියනවා රේඩියන් එකක් කියලා. ඇත්තට මම මේ කෝණේ ලොකුවට ඇඳලා වැඩි ටිකක් මම නිකන් සාමාන්‍යයෙන් රේඩියන් එකක් කියන කෝණේ හරියටම නිකන් කීයක් වගේද වෙන්න අඳින්නම් මේ සාමාන්‍ය රේඩියන් එකක් කියන්නේ ආසන්න විෂුවලි බැලුවොත් මේ මෙච්චරක් විතර. හරි? අරයට සමාන දිගක් පරිදි ආපාතනය කරන කෝණයට අපි කියනවා මොකද්ද? රේඩියන් එකක් කියලා. එතකොට මෙන්න මේක රේඩියන් එකක්. හරි? ඔන්න ඕක රේඩියන් එකක්. හරි? ඕක රේඩියන් එකක්. හරි? මේක අංශක වලින් කිව්වොත් හරි අංශක වලින් කිව්වොත් ආසන්නව අංශක 57.3ක් ආසන්න. හරි? අංශක 57ක් වගේ කියලා මතක තියාගන්නකො. හරියටම කටවලින් මතක තියාගන්න ඕනේ නැහැ. එතකොට රේඩියන් එකක් කියන්නේ මොකද්ද? අරයට සමාන දිගක් පරිදි ආපාතනය කරන කෝණේ. ඒකට තමයි රේඩියන් එකක් කියලා කියන්නේ. ඒක අංශක 57.3ක් විතර ආසන්නව. අර ඔය රේඩියන් එක කියන්නේ මෙහෙම දැන් මීටරය කියන්නේ මෙච්චරක් විතරනේ. රේඩියන් එකක් කියලා කියන්නේ මෙච්චරක් විතර කෝණය. හරි රේඩියන් එක. රේඩියන් එක කියන්නේ අංශක 50.3කට ආසන්නක. හරි මගේ නෙමෙයි ඈ. හරි රයිට්. එතකොට මෙන්න මේවා අපිට රේඩියන් වල පරිවර්තන විදිහට පාවිච්චි කරන්න පුළුවන් මේ. 3.14 රේඩියන්. හරි? රේඩියන් 3.14ක් කියන්නේ. يعني රේඩියන් 3.14ක් කියන්නේ ඒ කියන්නේ රේඩියන් 5. 3.14 කියලා කියන්නේ ආසන්න ඔය 5ට කියන ඉලක්කමනේ ආසන්න ඔය. රේඩියන් 3.14ක් එහෙම නැත්නම් රේඩියන් 5 කියලා කියන්නේ අංශක 180කට. හරි? ඔන්න ඕකෙන් අපිට රේඩියනුයි අංශකය අතර ලස්සන පරිවර්තනය හදා ගන්න පුළුවන්. නේ? 3.14 රේඩියන් කියන්නේ අංශක 180ක්. එහෙනම් 1 රේඩියන් කියලා කියන්නේ අංශක 180 බෙදීම 3.14. කොහොක කරාම තමයි අර 57.9 ගාණක් එන්නේ. හරි? එතකොට කාටරි රේඩියන් හා අංශක අතර ප්‍රශ්නයක් තියෙනවා නම් මෙහෙම මතක තියාගන්න එපා. රේඩියන් එකක් කියන්නේ අංශක 57.3යි කියලා මතක තියාගන්න එපා. මෙහෙම මතක තියාගන්න. රේඩියන් 3.14 රේඩියන් 5 කියන්නේ. අන්න එහෙම හරියට මතක තියාගන්න. රේඩියන් 5 කියලා කියන්නේ ඒ කියන්නේ ආසන්නව රේඩියන් 3.14ක් කියන්නේ. 5 කියන්නේ 3.14නේ. දැන් 22 බෙදීම 4නේ. 22 බෙදීම 7නේ නේ? රේඩියන් 3.14ක් නැත්නම් රේඩියන් 5 කියන්නේ අංශ කීයක්ද? 180ක්. හරි? අංශ 180ක්. එතකොට ඕකෙන් තමයි අර මැත්ස් කරන කට්ටිය එහෙම කියන්නේ මෙහෙම. 2.5 රේඩියන් කියලා කියන්නේ අංශක 360ක්.
5 බෙදීම 2යි රේඩියන් කියන්නේ අංශක 90ක්. 5 බෙදීම 4යි රේඩියන් කියලා කියන්නේ අංශක 45ක්. ඉතින් මේ මතක තියාගන්න ඕනේ. මේක මතක තියාගත්තා නම් හරි. රේඩියන් 5 කියන්නේ අංශක 180කට. 5 කියන්නේ අංශක 180 නෙමෙයි ඈ. 5 කියන්නේ 3.14යි. ආසන්නව නැත්නම් 22 බෙදීම 7ට. හරි. රේඩියන් 5 කියන්නේ මේ රේඩියන් 5 කියන්නේ අංශක 180කට. හරි? උත්තර මතක තියාගන්න. රේඩියන් 5 කියලා කියන්නේ අංශක 180කට. මේක ඉතා වැදගත්. හරි? මෙන්න මෙයා ඉතා වැදගත් වැඩක්. අපිට ඔය අංශක සහ රේඩියන් අතර පරිවර්තන කරගන්න මෙයා ඉතා වැදගත් ප්‍රකාශනයක්. හරි? හරි. එතකොට දැන් අපි රේඩියන් එක අඳුර ගන්න යන්නේ. හරි? මාතෘකාව ලියන්න. මාතෘකාව නෙමෙයි ඈ. මාතෘකාව තාම අපි ඉන්නේ පරිපූර්ණක භෞතික රාශි කියන එකේ. දැන් පොඩි තැනක් ලියා ගන්න වාක්‍යයක් ලියා ගන්න යටින් රේඩියනය යනු කුමක්ද? ප්‍රශ්නයක් විදිහට ලියා ගන්න. රේඩියනය යනු කුමක්ද? රේඩියනය නිර්වචනය කරන්න යන්නේ. කෝණයේ මයින තල කෝණයේ මයින ඒකකයේ වෙච්ච රේඩියනය නිර්වචනය කරලා දෙන්නයි යන්නේ. හරි. හරි. යටින් ලියන්න. එකයි රේඩියන් මෙහෙම ලියන්න. ඒ කියන්නේ එකයි රේඩියන් යනු වෘත්තයකට වෘත්තයක හරි පරිධිය මත එහි අරයට සමාන දිගකින් යුතු දිගක් පරිධිය විසින් කේන්ද්‍රයේ ආපාදනය කරන කෝණයයි. කේන්ද්‍රය ආපාදනය කරන කෝණය. ඒ කියන්නේ මේ අරය R නම් මෙන්න මේ විදිහට පරිධියත් R වෙච්ච දිගක් කේන්ද්‍රයේ ආපාදනය කරන කෝණයට තමයි රේඩියනය කියන්නේ. මෙන්න මේ රූපය අඳගන්න. මේ රූපය අඳගන්න. ආසන්නව දාගන්න මේ විදිහට අංශක 50.1යි කියන. එකයි රේඩියන් හෙවත් ආසන්නව අංශක 50.3. මෙන්න මේ වැදගත් දේවල් උදා ගන්න. 3.14යි රේඩියන්. හරියට මේක ලියමුකෝ 3.14 වෙනුවට අපි ලියන්න පුළුවන් 22 බෙදීම 7 කියලා. 22 බෙදීම 7 නේ 3.14 කියන්නේ. 22 බෙදීම 7යි රේඩියන් කියන්නේ. ඒ කියන්නේ රේඩියන් 5 කියන්නේ අංශකීයද හරියටම 180. මේ ටිකත් ලියා ගන්න. ඒ කියන්නේ 2.5 රේඩියන් කියන්නේ අංශක 360කට. 5 බෙදීම 2 රේඩියන් කියලා කියන්නේ මෙතනින් පේන අංශක 90කට. 5 බෙදීම 4 කියන්නේ මෙයාත් 4ෙන් බෙදෙන්න ඕනේ. ඒ කියන්නේ අංශක 45කට. හරි ඔය ටිකම ලියා ගන්න.
මං හිතනවා ඉවර ඇති ලියාගෙන කියලා ඒ ටික. හරි? හරි. හරි. දැන් අපි ලිව්වා අපි දේවල් ඉගෙන ගත්තා 3ක්. මොනවද? අපි ඉගෙන ගත්තා භෞතික රාශියක් කියන්නේ මොකක්ද කියලා. ඊළඟට භෞතික රාශි වර්ග දෙකක් ඉගෙන ගත්තා. මූලික භෞතික රාශි ඊළඟට පරිපූරක භෞතික රාශි. හරි ඔන්න අපි පාඩමේ දැන් ස්ට්‍රක්චර් එක බැලුවොත් භෞතික රාශි ඉගෙන ගත්තා. ඒකෙන් භෞතික රාශි වර්ග දෙකක් ඉගෙන ගත්තා. එකක් මූලික භෞතික රාශි අනික පරිපූරක භෞතික රාශි. තවත් අපි භෞතික රාශි විශේෂයක් ඉගෙන ගන්න යන්නේ අවසානික. ඒ තමයි ව්‍යුත්පන්න භෞතික රාශි. හරි? ව්‍යුත්පන්න භෞතික රාශි. හරි. ව්‍යුත්පන්න භෞතික රාශි කියලා කියන්නේ මම කියවනේ භෞතික රාශි වර්ග ගොඩ තියෙනවා කියලා. භෞතික රාශි ගොඩ තියෙනවා කියලා කිව්වනේ. එතකොට දාස් ගානක් තියෙනවා කිව්වනේ. මූලික අපි දැක්ක 7ක් ඉන්නවා. පරිපූරක ඉන්නවා කීයක්ද? 2ක්. අනික ඔක්කොටම කියනවා මොකද්ද? ව්‍යුත්පන්න භෞතික රාශි කියලා. හරි? එතකොට අනික ඔක්කොටම කියනවා ව්‍යුත්පන්න භෞතික රාශි කියලා. ඒක හරියට මේ වගේ. මිනිස්සු ඉන්නවා. මිනිස්සු කියන්නේ භෞතික රාශි වගේ කියලා හිතන්න. ජනාධිපති ඉන්නවා. පාර්ලිමේන්තුව ඉන්නවා. ඊළඟට ඉන්න මොකද්ද? සෙසු මිනිස්සු. ඒ වගේ මිනිස්සු වර්ග 3කට අපි බෙදුවනේ ඔතන. ඒ වගේ භෞතික රාශි වර්ග 3කට බෙදලා තියෙන්නේ මොකද්ද? මූලික භෞතික රාශි 7, ව්‍යුත්පන්න භෞතික රාශි 2. පරිපූරක භෞතික රාශි 2. ඊළඟට අනෙක් ඔක්කොටම අපි කියනවා මොකද්ද? ව්‍යුත්පන්න භෞතික රාශි කියලා. හරි. යටින් ලියන්න. මූලික භෞතික රාශි හා වරහන් ඇතුලේ දාන්න 7කි වරහන් වහන්න. ව්‍යුත්පන්න භෞතික රාශි 2 ව්‍යුත්පන්න නෙමෙයි පරිපූරක භෞතික රාශි 2. ඇසුරු කරගෙන ගොඩ නැගුණ අනෙක් සියලු භෞතික රාශි ව්‍යුත්පන්න භෞතික රාශි ගණයට වැටේ. ව්‍යුත්පන්න භෞතික රාශි ගණයට වැටේ. මෙවන් ව්‍යුත්පන්න භෞතික රාශි විශාල සංඛ්‍යාවක් ඇත. ගොඩ තියෙනවනේ. හරි. මෙවන් ව්‍යුත්පන්න භෞතික රාශි විශාල සංඛ්‍යාවක් ඇත කියලා නෙමෙත්තියෝ. ඔන්න භෞතික රාශි වර්ග 3යි දැන්. ඔන්න අපේ සාරාංශේ මූලික භෞතික රාශි 7යි, පරිපූරක භෞතික රාශි 2යි, ව්‍යුත්පන්න භෞතික රාශි ගොඩයි. එතකොට මෙන්න මේ 9 දෙනාගෙන් තමයි මූලික 7යි පරිපූරක 2යි පාවිච්චි වෙලා තමයි මෙන්න මේ ව්‍යුත්පන්න භෞතික රාශි ගොඩ නැගිලා තියෙන්නේ. හරි. අපි උදාහරණ ටිකක් බලමු. උදාහරණ කිහිපයක් බලමු.
එක උදාහරණයක් බලමු අපි වර්ගඵලය කියන එක. හරි? හරි? වර්ගඵලය. වර්ගඵලය කියලා කියන්නේ ව්‍යුත්පන්න භෞතික රාශිය. එයා හැදිලා තියෙන්නේ කොහොමද? දිග වැඩි කිරීම දිගෙන්නේ. වර්ගඵලයක් හැදෙන්නේ එහෙමනේ. දිගක් දිගෙන් වැඩි වෙලා. මේ වර්ගඵලය කියන ව්‍යුත්පන්න භෞතික රාශිය හැදිලා තියෙන්නේ මූලික භෞතික රාශි දිග කියන මූලික භෞතික රාශිය පාවිච්චි වෙලා. හරි? රයිට්. ඊළඟට පරිමාව කියලා කියන්නේ මූලික භෞතික රාශියක් නෙවෙයි. පරිමාව කියන්නේ ව්‍යුත්පන්න භෞතික රාශියක්. මෙයා මූලිකත් නැහැ, පරිපූර්ණකත් නැහැ. එහෙනම් මෙයා ව්‍යුත්පන්නෙක් කෙනෙක්. හරි. මෙයා හැදිලා තියෙන්නේ කොහොමද? දිගවල් තුනක් වැඩි වෙලා නේද පරිමාව හැදෙන්නේ. ඔන්න. පරිමාව කියන එක මම හඳුනාගත්තා මූලික භෞතික රාශිය දිග කියන එකෙන් හැදිලා තියෙන්නේ. තුන් පාරක් දිග වැඩි වෙලා. ඊළඟට ප්‍රවේගය කියන එක. ප්‍රවේගය කියන්නේ ව්‍යුත්පන්න භෞතික රාශියක්. හරි? එයා හැදිලා තියෙන්නේ කොහොමද කියලා බලමු. ප්‍රවේගය කියන එක දිගක් බෙදිලා කාලයෙන්. ඇත්තටම විස්ථාපනයේ කාලයෙන් බෙදන්නේ. විස්ථාපනය කියන්නේ දිගක් කාලයෙන් බෙදිලා ප්‍රවේගය හැදිලා. හරි? ඒතකොට ප්‍රවේගය කියලා කියන්නේ ව්‍යුත්පන්න භෞතික රාශියක්. හරි? ප්‍රවේගය කියලා කියන්නේ ව්‍යුත්පන්න භෞතික රාශියක්. ඊළඟට අපි කියමු ඔය තුන් දෙනා ඇති. හරි? එතකොට තව බලය, කාර්ය, ශක්තිය මේවා ව්‍යුත්පන්න භෞතික රාශි ගණයට ගෑනවා. හරි? රයිට්. යටින් ලියන්න. අපි මේක ලියා ගන්න කලින් අපි ලිව්වේ ව්‍යුත්පන්න භෞතික රාශිය හැදිලා තියෙන්නේ මූලික භෞතික රාශි හා පරිපූර්ණක භෞතික රාශිය අසුරෙන් කියලානේ. හරි. යටින් ලියා ගන්න. මෙලෙස ව්‍යුත්පන්න භෞතික රාශි විශාල සංඛ්‍යාවක් පවතී. මෙලෙස ව්‍යුත්පන්න භෞතික රාශි විශාල සංඛ්‍යාවක් පවතී. එම සියලු ව්‍යුත්පන්න භෞතික රාශි මූලික භෞතික රාශි 7 සහ පරිපූර්ණක භෞතික රාශි 2 ඇසුරෙන් පහත පරිදි ප්‍රකාශ කළ හැක. මේ ව්‍යුත්පන්න භෞතික රාශි කීපයක් මම ලියලා තියෙනවා. ඔයාලා දන්න ටිකක් මූලික භෞතික රාශි ඇසුරින් ලියලා තියෙනවා මෙන්න. මේ වර්ගඵලය දිග වැඩි කිරීම දිග. පරිමාව දිග වැඩි කිරීම දිග. ප්‍රවේගය කියන්නේ දිග වැඩි කිරීම කාලය. බලය කියන එකත් මම ලියන්නම්. මේ ලියන්න දැම පුරුදු වෙන්න ඕනේ නැහැ. හරි? දැන් මේ බලය කියන එක දැන් මම ලියනවා මූලික භෞතික රාශි ඇසුරෙන්. ඔන්න බලන්න. හරි? හැබැයි කටපාඩම් කරන්නේ මේවා. හරි? කටපාඩම් කරන්නේ. දැන් ගොඩාක් වෙලාවට පන්ති වෙන වැඩක් තමයි මේම කටපාඩම් කරනවා. දැන් මේ බලය කියන එක මූලික භෞතික රාශි ඇසුරෙන් ලියලා දීලා ඒක කටපාඩම් කරනවා. එහෙම කටපාඩම් කරන්න ඕනේ නැහැ. මොකද අපි බලය ගැන හොඳට ඉගෙන ගන්නවා යාන්ත්‍ර විද්‍යාව කියන පාඩමේ. ඒකෙදී අපිට බලය මූලික භෞතික රාශි ඇසුරෙන් ලියන විදිය ලස්සන්ට කියලා දෙනවා. ඒතකොට මේ පාඩම ඉගෙන ගත්තාම බලය මූලික භෞතික ඇසුරෙන් ලියන ඔයාලා නිකම් ඉගෙන ගන්නවා. මේ කටපාඩම් කරන්න ඕනේ නැහැ. ඉතින් මොකටද අපි කටපාඩම් කරන්නේ? පුළුවන් තරම් ෆිසික්ස් ඉගෙන ගන්න ඕන. කටපාඩම් කරන එක වළක්වගෙන ඉගෙන ගන්න. ඒකින්ද
පුළුවන් තරම් මම මේ උගන්නන දේ තියෙනව නේද? හරි මම උගන්නන්නේ හරියටම විෂය නිර්දේශය. මම මතක තියාගන්න කියලා කියන්නේ ඇත්තම මතක තියාගන්න ඕන ටික විතරයි. මතක තියාගන්න ඕන ටික එපා ටික මම මතක තියාගන්න එපා කියලා කියනවා. හරි? එතකොට ඒ විදිහට කරොත් ඔයාලට කටපාඩම් කරන්න ප්‍රමාණය ඉතා අඩු කරගන්න පුළුවන් භෞතික විද්‍යාව. භෞතික විද්‍යාව කටපාඩම් කරන්න මතක තියාගන්න තියෙන ප්‍රමාණය ඉතා පොඩ්ඩයි. ඒක හොඳට මතක තියාගන්න. ඔය කටපාඩම් කරන ප්‍රමාණ පන්ති වල මම දකිනවා. මේක මේව කටපාඩම් කරනවා. අනවශ්‍ය දේවල්, සිලබස් එකේ නැති දේවල්, අදාළවත් නැති දේවල්, විභාගයේ ජීවිතේට අහන්න නැති දේවල්, අහලා නැති දේවල්. මේ පස්සේ අපි වෙනම හොඳට තර්කානුකූලව පස්සේ පාඩම් වල ඉගෙන ගන්න දේවල්. මේ ඒකක මාන පාඩමේ පුදුම විදියට ගුරු කටපාඩම් කරනවා. පුදුම විදියට කාලය ගන්නවා. පුදුම විදියට අනවශ්‍ය දේවල් මේ පාඩමේ උගන්වනවා. ඒකට හේතුවක් තියෙනවා. ඒකට හේතුව තමයි ඔයාලා දැන් පන්ති යන්න පටන් ගත්තට O level results ආවම ළමයි පිරිසක් පන්තිට එකතු වෙනවා. ගුරුවරුන්ගේ පන්ති වලට. මොකද තව පිරිසක් එකතු වෙනවනේ O level results බලලා. ඒගොල්ලෝ එනකන් පන්ති වලට යන results ඇවිල්ලා අර ළමයි පන්ති වලට එකතු වෙනකන් දෙවනි පාඩම පටන් ගන්න ගුරුවරු අකමැතියි. මොකද ඒගොල්ලොන්ට මේ පාඩම නැවත මුල් ටික කරන්න වෙන හින්දා අර ප්‍රතිඵල එනකන් යාන්ත්‍ර විද්‍යාවේ කියන භෞතික විද්‍යාවේ ඉතා වැදගත්ම පාඩම පටන් ගන්නෙ නැහැ. මොකද දෙවෙනි පාඩම එක දෙවෙනි පාඩම පටන් ගන්න එක කල් යවා ගන්න පුළුවන් තරම් පළවෙනි පාඩම දික් කරනවා. ඇත්තටම පළවෙනි පාඩමේ ඇති දෙයක් නැහැ. මාස දෙකෙන් ඉවර කරගන්න පුළුවන්. හැබැයි ගුරුවරු ගොඩාක් අය මේ පාඩම මාස 5ක් 6ක් කරනවා. ප්‍රතිඵල එනකන් ප්‍රතිඵල ඇවිල්ලා ළමයි පන්ති වලට එකතු වෙනකන්. හරි? එතකොට අපි එහෙම නෑ. මේ පාඩම ඉතා ඉක්මනින් අපි ඉවර කරනවා. ලංකාවේ වේගෙම මේ පාඩම ඉවර වෙන්න පන්ති. ෂුවර්. හරි? මොකද මේ පාඩම නෙමෙයි වැදගත් පාඩම. වැදගත් පාඩම යාන්ත්‍ර විද්‍යාව, දෝලන තරංග, තාපය, ධාරාව තුන ඉස්සරහට තියෙන පාඩම් හතර. ඔය තමයි වැදගත් පාඩම්. අපිට මේ ෆිසික්ස් වලට එකක් ගන්න වැඩේට. ඒ නිසා මේ පාඩම් නෙමෙයි එහෙම කියලා මේ යතා ඉගෙන ගන්න යතා ඉන්න ඕන මේවා. හරි? නමුත් ඔය කරන අනවශ්‍ය විදිහට උගන්න ප්‍රමාණ ඒවා වැදගත් නැහැ. හරි? මම මේ උගන්නන්නේ අවශ්‍ය ටික සිලබස් එකේ ටික සහ මතක තියාගත යුතු ටික. මතක තියාගන්න කියනවා විතරක් මතක තියාගන්න අනික මතක තියාගන්න එපා. දැන් මම මේ උගන්වනවා මේක බලය කියන එක කඩලා උගන්වනවා මූලික භෞතික රාශිය සොරේ. මෙන්න මෙහෙම. මම කරන විදිහවත් කියන්නේ නැහැ. හරි? ඔයාලට මේක කරගන්න පුළුවන් වෙනවා. මම නිකන් පේන්න කරන්නම් බලය කියන්නේ F සමානයි ma. ඒ කියන්නේ බලය කියන්නේ ස්කන්ධය වැඩි කිරීම තූරණයට මම මේ කටු වැඩක් කරන්නේ. හරි. එහෙනම් බලය කියන්නේ ස්කන්ධය වැඩි කිරීම තූරණයට. හරි. තූරණය කියන එක මට ලියන්න පුළුවන් ප්‍රවේග වෙනසක් බෙදනවා කාලයෙන්. හරි. ප්‍රවේග වෙනසක් කියන්නේත් අයි ප්‍රවේගයක්නේ. එතකොට ප්‍රවේගය කියන එකටයි මට ලියන්න පුළුවන් දිග බෙදනවා කාලයෙන්. ඔන්න මම ওই බලය කියන එක මූලික භෞතික රාශිය වල ලියුවා මේ ස්කන්ධය දිග කාලය කාලය. හරි ඒක කොහොම මූලික භෞතික රාශියනේ. දැන් කල්පනා කර ඒ කොහොමද ඒ ලියුවේ කියලා. හරි? කල්පනා කරන්න දෙයක් නැහැ. මේක යාන්ත්‍ර විද්‍යාව ඉගෙන ගන්නවා. අයිති මම මේක ඔයාලා මේ කටපාඩම් කරගන්න ඕනද මේ? මම ලියනවා බලය කියන එක මේ ස්කන්ධය වැඩි කරනවා දිග එයාගෙන් අය කාලයෙන් දෙපාරක් බෙදලා. ඔන්න බලය කියන එක මූලික භෞතික රාශියෙන් ලියුවා වෙන විදිය. දැන් ගොඩක් ගුරුවරු මේක කටපාඩම් කරනවා. බලය කියලා කියන්නේ ස්කන්ධය වැඩි කිරීම, දිග බෙදීම, කාලය වැඩි කිරීම කාලය. එහෙම කටපාඩම් කරවන්නේ නැහැ. තේරුමක් නැහැ. මම මේ ලිව්වා වගේම ඔයාලට යාන්ත්‍ර විද්‍යාව පාඩම ඉගෙන ගත්තාම මේක ලියන්න පුළුවන්. අපි යාන්ත්‍ර විද්‍යාව ඉක්මනින් පටන් ගන්නවා තව. ඉතින් මේව කටපාඩම් කරන්නේ නැහැ. හරි මම මේ ලියලා නිකන් තියෙන්නේ. මට ඔයාලට මෙතන පෙන්නන්න ඕන එක දෙයයි. මේ ව්‍යුත්පන්න භෞතික රාශි මූලික භෞතික රාශි ඇසුරෙන් ප්‍රකාශ කරන්න පුළුවන් කියලා විතරයි. හරි. කාර්ය කියන එකත් මම ලියනවා. මෙහෙම. හරි? කාර්ය කියන්නේ මූලික භෞතික රාශි වල ලිව්වොත් ස්කන්ධය වැඩි කරනවා දිගෙන්, අය වැඩි කරනවා දිගෙන්, ඒ කරලායි බෙදනවා කාලය
වැඩි කිරීම කාලය. ඒ කොහොමද ආවේ කියලා ඇහුවොත් දන්නේ මම ලිව්වේ. කොහොමද මම ලිව්වේ? මම යාන්ත්‍ර විද්‍යාව පාඩම ඉගෙන ගන්නේ. මම දන්නවා කාර්යය කියන්නේ මොකද්ද? ඒකට අදාළ සමීකරණ ඔක්කොම දන්නවා. කාර්යය කියන්නේ බලය වැඩි කිරීම විස්ථාපනය. ඉතින් බලය කියන එක්කෙනා ආපහු දිගකින් වැඩි කරාම හරි කාර්යය හැදෙනවා. ඒවා මම ඔක්කොම දන්නවා. ඔයාලා තාම දන්නේ නැහැ. ඔයාලා දැනගන්න ඕන එකම දේ ව්‍යුත්පන්න භෞතික රාශි ටික මූලික භෞතික රාශි වලින් ලියන්න පුළුවන් කියලා විතරයි. හරි? ඒ ලියන විදිය අපිට ඉස්සරහා ෆිසික්ස් සිලබස් එක ඉගෙනගෙන යද්දී හම්බ වෙනවා. ඒක නිසා කටපාඩම් කරන්නේ නැහැ. හරි? ඉතින් හැබැයි අපි ටිකක් මෙහෙම ලියා ගමු. වගුවක් ව්‍යුත්පන්න භෞතික රාශිය මූලික භෞතික රාශි ඇසුරෙන් මෙන්න ලියා ගන්න භෞතික රාශි ටික මෙන්න ලියා ගන්න මූලික භෞතික රාශි ඇසුරෙන් ලියලා තියෙන විදිහ. හරි? වර්ගඵලය නම් හැමෝම දන්නවා. දිග වැඩි කරනවා දිගෙන්. පරිමාවක් දන්නවා. දිග වැඩි කරනවා ආපහු දිගෙන්. ප්‍රවේගය කියන්නේ විස්ථාපනයේ බෙදීම කාලය. ඒ කියන්නේ විස්ථාපනය කියන්නේ දිගක් නේ. දිග බෙදීම කාලයක්. බලය අනේ දන්නේ කොහොමද ඔලියලා ස්කන්ධ වැඩි කිරීම දිග බෙදීම කාලය වැඩි කිරීම කාලය. කාර්යයන් මොකක්ද කරලා ලියලා. හරි. ශක්තිය ඕනේ. අපි තව උදාහරණ ටිකක් ලියා ගමු. ශක්තිය ඊට පස්සේ ක්ෂමතාව ඔන්න ඕන තරම් ව්‍යුත්පන්න භෞතික රාශි අපිට ලියන්න පුළුවන්. හරි? ඕන තරම් ලියන්න පුළුවන්. ජවය හරි ඕන තරම් ලියන්න පුළුවන්. මේ වගුව ලියා ගන්න. මං කියවන්නම් පේන අඳුර අමාරු නම් කරු ගුණ හොයාගන්න ව්‍යුත්පන්න භෞතික රාශිය මෙන්න ව්‍යුත්පන්න භෞතික රාශි ටිකක් ලියලා තියෙනවා. ඒගොල්ලෝ මූලික භෞතික රාශි ඇසුරෙන් ලියලා තියෙනවා. මූලික භෞතික රාශි ඇසුරෙන්. වර්ගඵලය දිග වැඩි කිරීම දිග. පරිමාව දිග වැඩි කිරීම දිග. ප්‍රවේගය දිග බෙදනවා කාලයකින්. බලය මෙන්න ස්කන්ධය වැඩි කිරීම දිග බෙදීම කාලය වැඩි කිරීම කාලය. ශක්තිය ස්කන්ධය ශක්තිය නෙමේ කාර්යය මේ කාර්යය ලියලා තියෙනවා. මේ කාර්යයට අදාළ එක්කෙනා ස්කන්ධය වැඩි කිරීම දිග බෙදීම කාලය වැඩි කිරීම කාලය. ශක්තිය ඒවා ලියලා නෑ මං කඩලා මෙතෙන් විතරයි කාර්යයට නම් විතරයි ලියලා තියෙන්නේ. එතකොට ශක්තියට ලිව්වොත් මෙයාමයි උත්තරේ හම්බෙන්නේ ලියන්න එපා ඒ වුණාට. ක්ෂමතාවයටත් අපිට ලිව්වොත් එහෙම මේ පදේ ආපහු කාලයෙන් බෙදිලා තමයි ලියවෙන්නේ. ලියන්න අවශ්‍ය නැහැ. ඒව එහෙම තියන්න. හරි? ඒව අපි දන්නේ නැහැ ලියන්න. හරි. වගුව ලියා ගන්න. හරි. එතකොට ඔන්න මූලික අද කොටස් ටික අපි ඉගෙන ගත්තදී අපි පොඩ්ඩක් සාරාංශය ගමු. සාරාංශයට එමු. මේක ලියා ගන්න කාට හරි බැරි වුණා නම් වීඩියෝ එක නවත්තලා මේක ලියා ගන්න පුළුවන්. හරි?
අපි යමු සාරාංශයට. හරි? සාරාංශයට යමු. අපි අද මොකක්ද ඉගෙන ගත්තේ කියන එක පොඩ්ඩක් බලමු. අපි ඉගෙන ගත්තා පළවෙනි දේ මොකද්ද? භෞතික රාශි. හරි? භෞතික රාශි. ගැන ඉගෙන ගත්තේ භෞතික රාශි කියලා කියන්නේ අපි ඉගෙන ගත්තා මේ භෞතික පරිසරයේ අපිට සෘජුව හරි වක්‍රව හරි මයින්න පුළුවන් දේවල් වලට අපි කියන මොකද්ද? භෞතික රාශියක් කියලා. හරි? ඊට පස්සේ අපි හොයාගත්තා භෞතික රාශි ප්‍රධාන වර්ග තුනකට බෙදන්න පුළුවන්. එකක් තමයි මූලික භෞතික රාශි. ඊට පස්සේ පරිපූරක. ඊට පස්සේ ව්‍යුත්පන්න. හරි? මූලික භෞතික රාශි අපි දැක්ක 7ක් තියෙනවා. හරි? පරිපූරක භෞතික රාශි 2ක් තියෙනවා දැක්කා. මේගොල්ලෝ ගොඩක් ඉන්නවා දැක්කා ව්‍යුත්පන්න භෞතික රාශි. ඊළඟට මේ ව්‍යුත්පන්න භෞතික රාශි හැදිලා තියෙන්නේ මෙන්න මේගොල්ලෝගෙන් කියලා අපි දැක්කා. හරි ව්‍යුත්පන්න භෞතික රාශි ටික හැදිලා තියෙන්නේ ඕන එකක් මෙන්න මේ මූලික භෞතික රාශි 7 හා පරිපූරක භෞතික රාශි දෙන්න භාවිතයෙන් කියන එක අපි දැක්කා. එතකොට ඔන්න අපේ පාඩමේ අද දවසේ ඒ කියන්නේ මේ වීඩියෝ එක දැනට පැය එකමාරක් විතර ගිහින් තියෙනවා. මේ පැය එකමාරේ සාරාංශය ඔන්න ඔය ටික. භෞතික රාශි වර්ග 3යි, මූලික භෞතික රාශි, පරිපූරක භෞතික රාශි, හා ව්‍යුත්පන්න භෞතික රාශි. එතකොට භෞතික රාශියක් කියලා කියන්නේ මොකද්ද? සෘජුව හරි වක්‍රව හරි මැනිය හැකි එකක්. රාශියකට අපි කියනවා භෞතික රාශියක් කියලා. මූලික භෞතික රාශි 7 විශේෂීත්වය මොකද්ද? ඒගොල්ලොන්ගෙන් තමයි අනෙක් සියලුම භෞතික රාශි ටික හැදිලා තියෙන්නේ. ඒක තමයි ලොක්කො ටිකේ 7 දෙනා. ඒතකොට මේ 7 දෙනාගේ නම් 7 මතක තියෙන්න ඕන. මම කියන්නම් මතක තියෙන්න ඕන ටික මේකේ. භෞතික රාශියක් කියන්නේ මොකක්ද කියලා දලව මතක තියෙන්න ඕන. හරියට නිර්වචන නෙමෙයි දලව. භෞතික රාශියක් කියන්නේ මේ භෞතික පරිසරයේ සෘජුව හරි වක්‍රව හරි වයින්න පුළුවන් දේවල්. මූලික 7 දෙනෙක් ඉන්නවා, පරිපූරක දෙන්නෙක් ඉන්නවා, ව්‍යුත්පන්න ගොඩක් ඉන්නවා. මූලික 7 දෙනා කවුද? දිග කාලේ ස්කන්ධ ඔය වගේ ලිස්ට් එක 7 කියන්න පුළුවන් වෙන්න ඕන. එයාලගේ ඒකකේ කියන්න පුළුවන් වෙන්න ඕන. ඒකේ සංකේත කියන්න පුළුවන් වෙන්න ඕන. පරිපූරක භෞතික රාශි 2 කවුද? තලකෝණයයි ඝන කෝණයයි. එයාලගේ ඒකක මොනවද? සංකේත මොනවද කියලා කියන්න පුළුවන් වෙනවා. ව්‍යුත්පන්න භෞතික රාශි ගොඩාක් ඇත. ඒ වගේම ව්‍යුත්පන්න භෞතික රාශි මූලික භෞතික රාශි 7න් ප්‍රකාශ කළ හැක කියලා දැනගන්න ඕන. ප්‍රකාශ කරන්න දැම්ම ඕනේ. හැබැයි වර්ගඵලයේ වගේ සරලව ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්න ඕන. වර්ගඵලයේ හැදිලා තියෙන්නේ දිග වැඩි කිරීම දිග. පරිමාව වැඩි කියලා හැදිලා තියෙන්නේ දිග වැඩි කිරීම දිග වැඩි කිරීම දිග. ප්‍රවේගය හැදිලා තියෙන්නේ දිග බෙදලා කාලයකින්. ඔය තුන් දෙනා විතරක් දැනගත්තා නම් ඇති. අනික් ඒවා කඩලා පෙන්වන්න දැනගන්න අවශ්‍ය නැහැ. මොකද අපි තාම භෞතික විද්‍යාව පටන් ගත්ත විතරනේ. අපි දන්නේ අනික් භෞතික රාශි ගැන දන්නේ නැහැ වැඩි. ඒ නිසා ඒවා කඩලා පෙන්වන්න යන්න ඕනේ නැහැ. ඒවත් කඩලා බලන්න පුළුවන් කියලා දැනගන්න. බලය අර කරලා පෙන්නුවේ අපි බැලුවේ. ඒ වගේ හම්බෙන ඕනම භෞතික රාශියක් මූලික භෞතික රාශි 7 ඇසුරෙන් ප්‍රකාශ කළ හැකිය කියලා විතරක් දැනගන්න කරන්න යන්න අවශ්‍ය නැහැ. දිගයි, පරිමාවයි, ප්‍රවේගය නැත්නම් වේගයයි විතරක් කඩලා පෙන්වන්න ඉගෙන ගන්න. ඒකල්ලෝ සරලයි නිතා. හරි? රයිට්. එතකොට ඔන්න අපේ පළවෙනි වීඩියෝ එක මේක වීඩියෝ එකක් විදියට කරන්න හේතු දෙකයි. එකක් කාලගුණ ප්‍රශ්නේ, අනික තමයි තව දරුවෝ පන්ති වලට එකතු වෙද්දී ඉදිරි සතිය දෙක ඇතුළත පොඩක් අර වීඩියෝ එකක් තියෙන ඒගොල්ලොන්ට මුල ටික බලලා එන්න පුළුවන්. එහෙම නැතුව මේ මගෙන් එකතු වුණාම ප්‍රශ්න, එතකොට එයාලට රෙකෝඩින්ග්ස් නැතුවම ඒ මුල් ටික බලන්න බැරි ප්‍රශ්නෙට විසඳුමක්. හරි? රයිට්. එතකොට ඔච්චරයි අදට දැනට අපේ වැඩේ මෙච්චරයි. එතකොට එහෙම කියලා අපි අද රෑ 10ට ජොයින් නොවී ඉන්නේ. අපි රෑ 10ට අපි අද කතා කරනවා. මම ලින්ක් එක එවනවා group එකට.
අපි අද රෑ 10ට ක්ලාස් එකේ මම කියවනේ රෑ 10ට ඔන්ලයින් පන්තියක් තියෙනවා කියලා. ඒ ඔන්ලයින් පන්තිය අපි කතා කරනවා මොකද්ද? භෞතික විද්‍යාව විෂය සහ ඒක ඉගෙන ගද්දී ඔයාලා කරන්න ඕන ගත යුතු ක්‍රියාමාර්ග කොහොමද වැඩේ කරන්නේ? වැඩි වෙලාවක් නැහැ. පැය භාගයක් වෙයි. ගොඩක් වෙලාවට. හරි පැයක් යන්නේ නැහැ කොහොමත්. පැයට අඩුයි. කොහොමද මේ වැඩේ කරන්නේ කියන එක අපි පොඩ්ඩක් කතා කරමුද රෑ 10ට. කලින් මේ වීඩියෝ එක දාන්න හේතුව තමයි මොකද්ද? අපිට පොඩි ප්‍රශ්නයක් වෙන හින්දා මොකද්ද මේ කාලගුණය සහ ඊළඟට අර අලුතෙන් පන්ති වලට එන අයට රෙකෝඩින් එකක් නැතිවීමේ ප්‍රශ්නය. ওই ප්‍රශ්න දෙක නිසා තමයි මම වීඩියෝ එකක් දාන්න හිතුවේ. මේක මේ පරණ වීඩියෝ එකක් එහෙම නෙමෙයි. මම ඔයාලා මේ වීඩියෝ එකේ කියන දේවල් තේරෙනවා. එතන මේක මේ ඔයාගේ මේ අද මේ පන්ති අද කරන්නේ මේ. හරි? අද මේ කරන්නේ 26 වෙනි සෙන්සුරාදා මේ කරන්නේ. හරි? 26 සෙන්සුරාදා ඔයාලගේ රෑ පන්තියට පොඩ්ඩකට කලින් අපි වැඩේ මේ කරන්නේ. රෙකෝඩින් එකක් කරගෙන මේ පන්තිය කරගන්නේ. කාලගුණ මූලිකවම කාලගුණය ප්‍රශ්නය. සමහරවිට ඇහෙනව ඇති වැස්ස ඇහෙනව ඇති එළියේ මේ වෙලාවේ. මොකද ඔන්ලයින් පන්තියක් කරන්න ගියා නම් සිග්නල් ඩ්‍රොප් වෙන ප්‍රශ්න, ඔය වගේ ප්‍රශ්න ඇහෙන්නේ නැති ප්‍රශ්න වෙන්න පුළුවන් වෙච්ච වෙන හින්දා. රයිට්. හරි. අදට මේ පළවෙනි වීඩියෝ එක කියන්නේ පළවෙනි පන්තිය කියලා මම මේකට කියන්නේ නැහැ. පන්තියක් අපි සාමාන්‍යයෙන් පැය දෙකක් වගේ අවම යනවා. පැය දෙකක් විතර යනවා අවම මේ පන්තියක්. ඒ නිසා මම පන්තියක් කියලා කියන්නේ මේ රෙකෝඩින් එකක්. මට මතක විදියට අපිට මේක විනාඩි පැයයි විනාඩි එකමාරක විතර වීඩියෝ එකක් මේ වෙද්දි. හරි රයිට් හරි. දැනට අපි මම මේ වීඩියෝ එක නවත්තනවා. අපි අද රෑ 10ට හම්බෙලා කතා කරමු. කොහොමද? මොකද ඒකේ සිග්නල් ඩ්‍රොප් වුණාට ලොකු ප්‍රශ්නයක් නැහැ. මොකද විෂය නෙමෙයි අපි මේ වෙලාවේ කතා කරන්නේ. හරි. එතකොට කතා කරමු මීට් වෙලා අපි කොහොමද අපි මේක ඉස්සරහට කරයි යන්නේ? කොහොමද වැඩේ කරන්න ඕන කියන කාරණා ටික අපි කතා කරමු. රයිට්.